රයිට්. එතකොට අද පාඩට ගෙන පටන් ගන්නේ CSS වලින්. ඒ කියන්නේ අපි ඉගෙනගෙන තියෙන මේ වෙද්දී HTML සම්බන්ධ දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. HTML පාවිච්චි කරලා තමයි අපි වෙබ්සයිට් එකක් හදන්න කියලා අපි මේ වෙද්දී දන්නවා. ඒ වගේම ගොඩක් දේවල් කරලා තියෙනවා HTML වලින්. ඉමේජ් එකක් ඇඩ් කරන විදිය, එතකොට ලින්ක් කරන විදිය, එතකොට ෆොන්ට් කලර්ස් අනම්මනම් ඒ වගේ ගොඩක් දේවල් කතා කරලා තියෙනවා මේ වෙද්දී. එතකොට මේ HTML කතා කරලා පස්සේ අපිට තව පාඩයක් තියෙනවා කතා කරන්න මේ CSS කියන පාඩය. දැන් මෙහෙම. දැන් අපි දන්නවා දැන් අපි ඉන්නේ මේ තාම 10 වෙනි පාඩමේ වෙබ් අඩවි සංවර්ධන. වෙබ් අඩවි සංවර්ධන. මේ පාඩමේ තමයි අපි ඉන්නේ. මේ පාඩමේ අපි ඉගෙන ගත්ත මුලින්ම මේ HTML කියලා පොඩි භාෂාවක් ඉගෙන ගත්තා. මේ HTML කියන භාෂාව ඉගෙන ගත්තා. මොකද්ද මේ HTML කියන භාෂාවෙන් උනේ? මේ භාෂාවෙන් අපි කරේ වෙබ් අඩවි සංවර්ධනය කරපුවානේ. වෙබ් අඩවි සංවර්ධනය කරා. හරි. මේ භාෂාව පාවිච්චි කරලා තමයි මේ HTML ඉගෙන ගත්තා. අපි කියන Hypertext Markup Language කියලා. මේ භාෂාව පාවිච්චි කරලා තමයි අපි වෙබ් අඩවි සංවර්ධනය කරේ. එතකොට මේකදී අපි ගොඩක් ඇත්තටම HTML කියලා ඉගෙන ගත්තේ මොනවද? වෙන මොකුත් නෙමෙයි උසුලන. එහෙම නැත්නම් අපි කියනවා ටැග් කියලා. හරි. එතකොට අපි එක ඉගෙන ගත්ත එක එක අඩ වලට කීක උසුලන තියෙනවා. අකුරු තද කළු කරන්න බෝල් කියලා උසුලනයක් අපි ඉගෙන ගත්තා. එතකොට අකුරු ඇල කරන්න ඉටැලික් කියලා උසුලනයක් අපි ඉගෙන ගත්තා. එතකොට ලින්ක් එකක් හදන්න ඒකෙන් උසුලන ඉගෙන ගත්තා. අපි මේ දේවල් කතා කරලා තියෙනවා මේ වෙද්දි. හරි. එතකොට ඉමේජ් එකක් දාන IMG කියන උසුලනයක් අපි ඉගෙන ගත්තා. එතකොට වීඩියෝ එකක් දාන්න වීඩියෝ කියන උසුලනයක් අපි ඉගෙන ගත්තා. හරි. ඒ වගේ උසුලන වර්ග කිහිපයක් අපි ඉගෙන ගත්තා. මේ HTML සම්බන්ධ HTML කියලා ඉගෙන ගත්තේ මේ ඇත්තටම උසුලන තමයි අපි HTML ගැන ඉගෙන ගත්තේ. එතකොට දැන් අපි HTML පාවිච්චි කරලා වෙබ්සයිට් එකක් හැදුවා. ඇත්තම කිව්වොත් අපි HTML පාවිච්චි කරලා වෙබ්සයිට් එකක් හැදුවා. රයිට්. මේ විදිහට අපි HTML ડોකියුමන්ට් එකක් අපි හදලා වෙබ්සයිට් එකක් හදලා අපි ඒක මේ ඩිස්ප්ලේ කරලත් බැලුවා. දැන් මේ හදපු වෙබ්සයිට් එක අපිට ඕන තවත් ලස්සන කරගන්න. හරි. මේ හදපු වෙබ්සයිට් එක තවත් ලස්සන කරගන්න ඕන. පිළිවෙල කරගන්න ඕන. හරි. ඒකට දැන් HTML වලින් කරන්න බැරි දේවල් අපිට CSS වලින් කරන්න පුළුවන් කියන එක මම මේ කියන්නේ. හරි. දැන් HTML පාවිච්චි කරලා වෙබ්සයිට් එකක් හැදුවටම මදි. මේක නිකන් අපිට පේනවා විතරයි. අපිට පුළුවන් වෙන්න ඕන තාම මේක ලස්සන කරගන්න. නේ? අපේ වෙබ්සයිට් එකක් හදපු වෙබ් අඩවිය ලස්සන කරගන්න පුළුවන් වෙන්න. එතකොට මේ HTML එක්කම අපි පාවිච්චි කරනවා මෙන්න මේ CSS කියන එක. අපි කියන cascading style sheet කියන එක. ඔන්න දැන් ID එකක් එන්න ඕන ඔළුවට මේ HTML එක තමයි CSS පාවිච්චි වෙන්නේ කියන එක. සහ මේ CSS පාවිච්චි කරන්න මොකටද? අර HTML වලින් හදපු වෙබ්සයිට් එක තව තවත් ලස්සන කරන්න, තව තවත් අලංකාර කරන්න තමයි අපි මේ CSS කියන භාෂාව පාවිච්චි කරන්නේ. එහෙනම් ඔයාගේ ඔළුවට දැන් මේ විදිහට වැටලා තියෙනවා. CSS කියන්නේ ඒක පාවිච්චි කරන්න CSS පාවිච්චි කරන්න මොකටද? HTML වලින් හදපු වෙබ්සයිට් එක තවත් ලස්සන කරගන්න. හරි. HTML වලින් කරගන්න බැරි වෙච්ච දේවල් අපිට CSS හරහා කරගන්න පුළුවන්. හරි. එහෙනම් මොනවද මේ CSS කියලා කියන්නේ? ඒකට දැන් අපි මේ ඉගෙන ගන්න යන්නේ. හරි. ඒතර CSS ගැන කතා කරද්දී හරි cascading style sheet කියලා කියනවා. අපිට ඉගෙන ගන්න තියෙනවා CSS වර්ග තුනක්. හරි. ඒ කියන්නේ මේක පාවිච්චි මේ වර්ග තුනක් කියලා දස් කරන්නේ පාවිච්චි වෙන ආකාර තුනක් තියෙනවා. CSS ආකාර තුන. එකක් තමයි අභ්‍යන්තර විලාසිතා පත්‍ර. අභ්‍යන්තර විලාසිතා පත්‍ර. ඒ කියන්නේ CSS කියලා කියන්නේ cascading style sheet කියලා කියන්නේ මේ විලාසිතා පත්‍ර කියන එක තමයි උතන අදහස් කරන්නේ. හරි. ඒකට පළවෙනිටම CSS වර්ගයක් අපිට ඉගෙන ගන්න තියෙනවා අභ්‍යන්තර විලාසිතා පත්‍ර කියලා වර්ගය. ඒ කියන්නේ අපි කියන ඉංග්‍රීසියෙන් කියනවා internal CSS කියලා. හරි. ඉංග්‍රීසියෙන් කියනවා internal CSS කියලා. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා වේලිගත විලාසිතා පත්‍ර. වේලිගත විලාසිතා පත්‍ර. අපි කියන එකට inline CSS කියලා. පළවෙනි එක ඇවිල්ලා internal CSS, දෙවෙනි එක ඇවිල්ලා inline CSS. තව CSS වර්ගයක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඒක වෙලාව අපි කියනවා බාහිර විලාසිතා පත්‍ර. බාහිර විලාසිතා පත්‍ර. ඒකට ඒකදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ වෙනම එකක් තියෙනවා වෙනම CSS ෆයිල් එකක් හදලා ඒකට CSS දාලා එහෙම කතන්දරයක් තියෙනවා. අපි එතනදී බලමු මොකක්ද කියලා. අපි ඒකට කියනවා external CSS කියලා. එහෙනම් අපිට දැන් මේ විදිහට ඔළුවේ තියෙනවා CSS පාවිච්චි කරලා අපිට තවත් වෙබ්සයිට් එක තව තවත් ලස්සන කරගන්න පුළුවන්. ඒ වගේම මේ CSS වර්ග තුනක් තියෙනවා කියලා දැන් අපි මේ විදිහට දන්නවා. අභ්‍යන්තර විලාසිතා පත්‍ර, ඒ කියන්නේ internal CSS, ඊට පස්සේ වේලිගත විලාසිතා පත්‍ර, ඒ කියන්නේ inline CSS, ඊට පස්සේ බාහිර විලාසිතා පත්‍ර කියලා තියෙනවා. අපි ඒකට කියනවා external CSS කියලා. එහෙනම් මේ ටික තමයි දැන් අපි මේ CSS කියලා ඉගෙන ගන්න යන්නේ. right. අපි ඩියුට් එක පැත්තට ගියොත් එහෙම බලන්න මෙතන CSS යනු මොකක්ද CSS කියලා කියන්නේ. මේක මොකද ලියන්න අවශ්‍ය නැහැ. මුදට උට් එක තියෙනවා. CSS යනු HTML වගේ නිර්මාණය කරන ලබන අන්තර්ගතයේ අලංකාර කිරීම සඳහා භාවිත වෙන හැඩගැන්වීමේ භාෂාව. අන්න දැක්කද? කතා කරා
HTML එකෙන් හදපු වෙබ්සයිට් එකක් තව තවත් ලස්සන කරගන්න පාවිච්චි කරන්න පුළුවන් භාෂාවක් තමයි අපි මේ CSS කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා HTML මගින් නිර්මාණ කරන ලැබු අන්තර්ගතය අවශ්‍ය පරිදි ඉතාමත් පහසුවෙන් අලංකාර ලෙස නිර්මාණය කිරීම සඳහා CSS භාවිත කරන එක. ඊළඟ තියෙනවා මේ CSS වල වාසි. මේ CSS පාවිච්චි කරද්දී වාසි තියෙනවා. දැන් මේ වාසි මම දැම්ම කතා කරන්නේ නැහැ. මොකද මේ වාසි කතා කරන්න කලින් මේ CSS ඉගෙනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි මේ වාසි පිළිබඳව හොඳටම තේරෙන්නේ. right? එහෙනම් අපි යමු කතා කරන්න යමු තුන්වෙනි කොටසට. එහෙනම් අපි ඉගෙන ගන්නවා එහෙනම් දැන් මෙතනදී HTML එකකට කොහොමද CSS ඇතුළත් කරන්න කියලා. හරි. එතකොට අපි ප්‍රධාන ක්‍රම තුනක් මෙතන කතා කරනවා. inline CSS, internal CSS, ඒ වගේම external CSS කියලා. හරි. අර මම කතා කරමු තුන. right. ඕකෙන් අපි ඉස්සෙල්ලම කතා කරන්න පටන් ගන්න මෙන්න මේ internal CSS කියන එක. එහෙනම් නැත්නම් අපි කියනවා අභ්‍යන්තර විලාසිතා පත්‍රය. right. එතකොට මේ අභ්‍යන්තර විලාසිතා පත්‍ර කියන එක කොහොමද පාවිච්චි කරන්නේ? අභ්‍යන්තර විලාසිතා පත්‍ර කියන එක අපි අනිවාර්යෙන් මේ දැන් අපි HTML එකේ නේද මේක දාන්නේ. එතකොට අපි ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ. මේ CSS ෆයිල් එකේ head tag එක ඇතුළේ තමයි ඒක පාවිච්චි කරන්නේ. right. head tag එක ඇතුලේ style කියන tag එක ඕපන් කරලා තමයි අපි මෙන්න මේ අභ්‍යන්තර විලාසිතා පත්‍ර පාවිච්චි කරන්නේ. ඊටසේ මෙතන උදාහරණයක් දීලා තියෙනවා මේ කලර් එක රෙඩ් කරන්න කියලා. දැන් මෙහෙම තිබ්බට තේරෙන්නේ නැහැ. දැන් අපි ඒක ප්‍රැක්ටිකලි කරාට පස්සේ තමයි ඔක ID එක එන්නේ. right. එහෙනම් අපි හදාගමු වෙනදා වගේම අපි HTML ෆයිල් එකක් හදාගමු. දැන් අපිට HTML ෆයිල් එකක් හදාගන්න පුළුවන් මෙතන new ගිහිල්ලා මෙතන ටෙක්ස්ට් ડોකියුමන්ට් එක ගිහිල්ලා මෙතන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක HTML කියලා වෙනස් කරගත්තා නම් හරි. අපිට එහෙම හදාගන්න පුළුවන්. මම මේක නවස් කරගන්නම් CSS කියලා CSS day1 කියලා නවස් කරගන්න. right. එතකොට මේක ෆයිල් එක්ස්ටෙන්ෂන් එක මම මෙතන HTML කියලා හදාගන්නවා. මම මෙතන මගේ වෙබ්සයිට් එකට HTML කියලා හදාගන්න. right. හරි. දැන් ඔන්න එහෙනම් මම HTML ෆයිල් එකක් හදලා තියෙන්නේ. හරි ටයිප් වුණා නේද? right. ඔන්න මම එහෙනම් HTML ෆයිල් එකක් හදලා තියෙන්නේ. මම ඒක ඕපන් කරගන්න. බලන්න ඕපන් වුණාම මුකුත් නැහැ. මොකද අපි වෙබ්සයිට් එක තාම මුකුත් ඇතුළත් කරේ නැහැ නේ. නිකම් මේ වෙබ්සයිට් එක හදලා විතරේ මුකුත් ඇතුළත් කරේ නැහැ. right. එහෙනම් මේ වෙබ්සයිට් එක අපිට වෙනස් කරගන්න මේක මොන හරි දෙයක් ඇතුළත් කරගන්න මම මේක ඕපන් කරගන්න. ඕපන් with notepad එකෙන් ඕපන් කරගන්න. right. ඊට පස්සේ මම මේක ඕපන් කරගන්නම්. හරි. ඒතර වම් පැත්තේ තියෙනවා අපේ වෙබ්සයිට් එක, දකුණු පැත්තේ තියෙන්නේ අපේ වෙබ්සයිට් එකේ කෝඩ් එක. හරි. එහෙනම් අපි දන්නවා HTML පාවිච්චි කරලා අපි වෙබ්සයිට් එක හදද්දී ඉස්සෙල්ලම පොඩි සැකිල්ලක් තියෙනවා. අපි දැන් ඉගෙනගෙන තියෙනවා මේ විදිහට. මම ඒකට මෙතනදී ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ මොකද? හරි. ඒතකොට අපි දන්නවා HTML වෙබ්සයිට් එකක් හදනකොට අනිවාර්යයෙන් මෙන්න මේ ටැග් දෙක අතර තමයි HTML ටැග් දෙක අතර තමයි අපි ඕනම වෙබ්සයිට් එකක් හදන්නේ. ඊට පස්සේ අපි දාන්න ඕනේ මේකේ head tag එක මේ විදිහට. හරි. අපි මේ විදිහට HTML කරලා තියෙනවා. ඊට පස්සේ head tag එක close කරනවා. ඒ වගේම තමයි මෙතන body tag එක අපිට open කරගන්න පුළුවන්. ඊට පස්සේ body tag එක close කරගන්න පුළුවන්. right. මේ විදිහට close කරගෙන අපිට වැඩ කරගන්න පුළුවන්. right. දැන් එතකොට මේ හරි මේක log වෙලා ඉන්නවනේ. විජ්ජය මේ ඔයාගේ ලැප් එකක් තියනවද කොහොමද? මට පොඩ්ඩක් කියන්න මේ ඔයාලට ප්‍රැක්ටිකල් එක මේ ගමන් කරගෙන යන්න පුළුවන්ද? ලැප් එකක් තියනවද? ආවද නැහැ. හරි. බලන්න මම කරගෙන යන්න එහෙනම්. හරි මොන හරි අවුලක් තියෙනවා නම් අනිවාර්යෙන් ගන්න. මේ මම මේක කරගෙන යනවා. මේ මොන හරි අවුලක් තියෙනවා නම් අනිවාර්යෙන් ගන්න. හරි. එහෙනම් ඔන්න හෙඩ් එකේ ඕපන් කරලා හෙඩ් එකේ ක්ලෝස් කරා. මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන් තියෙන සැකෙල්ල. හරිද? වෙබ්සයිට් එක හදද්දී අනිවාර්යෙන් HTML මේ සැකෙල්ල අපි හදලා ඉන්නවා. හරි. ඊට පස්සේ මම මේක සේව් කරගන්න පුළුවන්. මේ ෆයිල් එක සේව් කරලා ඔන්න මට කන්ට්‍රෝල් එක S එක බලලා සේව් කරගන්න පුළුවන්. හැබැයි මේක සේව් කරා කියලා මුකුත් අපිට පේන්නේ නැහැ. හරි. දැන් මට මේ වෙබ්සයිට් එක මොන හරි පාටයක් ඇතුළත් කරගන්න ඕන. මොන හරි අකුරු ටිකක් ඇතුළත් කරගන්න ඕන නම් මට පාවිච්චි කරන්න පුළුවන් ටැග් එක තමයි p tag එක. මේක අපි ඉගෙනගෙන තියෙනවා p tag එක මොකක්ද කියලා. ඒ නිසා මම ආයෙ පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරි p tag එක පාවිච්චි කරලා මම දාන්නම් good morning කියලා. right. හරි මම මේක සේව් කරගත්තා. ඊට පස්සේ මම මේක රිෆ්‍රෙෂ් කරනවා. ඔන්න දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක ඔන්න good morning කියලා ඇවිල්ලා තියෙනවා පොඩි ටෙක්ස්ට් එකක්. හරි පොඩි ටෙක්ස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය පොඩි ටෙක්ස්ට් එකක් වගේ අපිට දාගන්න අවශ්‍ය නම් මෙන්න මේ p tag එක පාවිච්චි කරන්න පුළුවන්. p tag එක කියලා කියන්නේ පැරග්‍රාෆ් එක අදහස් කරන්න තමයි මේ p කියලා කෙටියෙන් දාලා තියෙන්නේ. right. එහෙනම් p tag එකේ මේ විදිහට අපිට මොන හරි පැරග්‍රාෆ් එකක් මේ විදිහට දාගන්න පුළුවන්. right. දැන් ප්‍රශ්න උනේ දැන් අපි මේක මේ තියෙන පැරග්‍රාෆ් එක අපිට අවශ්‍ය වුණා කියලා හිතන්නකෝ රතු පාට කරගන්න. රතු හරි මොකක් හරි පාටක් අවශ්‍ය වුණා කියලා හිතන්න. හරි දැන් මෙතන පාට පේනවා. පැහැදිලිව මෙතන තියෙන කළු පාට. නේ? අපිට මේක දැන් ඕනේ වෙනවා මොකක් හරි පාටක් දාන්න. හරි. දැන් අවක HTML වලින් අපි පාට දෙන්නේ කොහොමද? අපි ඉගෙනගෙන තියෙනවා මේ විදිහේ HTML වල ෆොන්ට් ටැග් එක අපි ඉගෙන ගත්තා. හරි. HTML වල ෆොන්ට් ටැග් එක ඉගෙන ගත්තා. ෆොන්ට් ටැග් එක පාවිච්චි කරලා color කියන attribute එක හරහා අපි මේක පාට වෙනස් කරගන්න පුළුවන් වුණානේ. right. ඒක මතක ඇති කියලා හිතනවා. මම ආයෙක පැහැදිලි කරන්න යන්නේ නැහැ. right.
එහෙනම් contact එක පාවිච්චි කරලා මේ විදිහට color කියලා attribute ඔව් එක සර් ඒක මතකයි. මතකයි නේ right හොඳයි. එතකොට contact එක පාවිච්චි කරලා color කියන attribute එක කරා අපිට පුළුවන් මේක රතු කරගන්න. දැන් මේක මම save කරලා පෙන්නන්නම්. දැන් අපිට බලන්න පුළුවන් මෙතනදී good morning කියන මෙන්න මේ වචන දෙක රතු පාට වෙලා තියෙනවා. හරි. දැන් මේ වැඩේ මම කරේ CSS පාවිච්චි කරලා නෙවෙයි. හරි. මේ වැඩේ මම එතන කරලා පෙන්නුවේ HTML පාවිච්චි කරලා. හරි. දැන් මම කරන්න යන්නේ මෙන්න මේ වැඩේම කොහොමද CSS වලින් කරන්න කියලා. ඒ කියන්නේ සරලව කිව්වොත් කොහොමද මේ අකුරු වල පාට රතු පාට කරගන්නේ මොකක් පාවිච්චි කරලාද CSS පාවිච්චි කරලා. හරි. අපි බලමු එහෙනම් කොහොමද CSS වලින් මේ අකුරු වල පාට වෙනස් කරගන්නේ කියලා. හරි. දැන් එතකොට අපි මේ ඉන්නේ මොන CSS ක්‍රමයේද? අපි මේ ඉන්නේ තාම පටන් ගත්තේ internal CSS කියන ක්‍රමය. ඒ කියන්නේ අපි කියන මේකට අභ්‍යන්තර විලාසිතා පත්‍රය. හරි. මේ ක්‍රමයේදී අපි CSS පාවිච්චි කරන්නේ මෙන්න මේ head tag දෙක ඇතුලේ. head open, head close එක ඇතුලේ තමයි අපි අභ්‍යන්තර විලාසිතා පත්‍ර පාවිච්චි කරන්නේ. හොඳට මතක තියාගන්න internal CSS කොහේද අපි පාවිච්චි කරන්නේ? මෙන්න මේ head tag දෙක ඇතුලේ. හරි. head open සහ head close කියන එක ඇතුලේ තමයි අපි අභ්‍යන්තර විලාසිතා පත්‍ර පාවිච්චි කරන්නේ. right. මේක ඇතුලේ අපි තව tag එකක් open කරගන්න ඕනේ style කියන tag. හරි. මේක ඇතුලේ අපි තව tag එකක් open කරගන්නවා style කියන tag එකක් මේ විදිහට style open, style close. හරි. ඒතර මේ spelling හරියට තියෙන්න ඕන නැත්නම් ඒක හරියන්නේ නැහැ. right. එහෙනම් ඔන්න සරලයි කතන්දරේ head tag එක ඇතුලේ තමයි අපි internal CSS පාවිච්චි කරන්නේ. ඒක ඇතුළත අපි දානවා style කියන tag එකක් සහ style close කියන tag එක අපි දානවා. දාලා ඊට පස්සේ අපිට පොඩි නීති ටිකක් තියෙනවා මේක ඉගෙන ගන්න. මොකද මේක පැහැදිලිව පොඩ්ඩක් මේක යටට දාන්න මේ විදිහට. right. හරි. දැන් මේ මෙතන තමයි දැන් අපි එහෙනම් CSS ටික පටන් ගන්නෙ. මෙතන මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මුලින් අපි බලලෙමු මේ වැඩේ වෙනවද කියලා. හරි. මම මෙතන P කියලා දානවා. මම මේ P කියලා දැම්මේ මෙන්න මේ P select එක කියන අදහස් කරන තමයි දැම්මේ. හරි. නිකන් අපි ඉස්සෙල්ලා දාලා බලමු. ඊට පස්සේ මම මේ විදිහට වරහන් දෙක දානවා. දාලා මම මෙතන color කියලා දාන්නම්කෝ. දාලා මෙතන red කියලා දාලා මේ විදිහට semicolon එක දානවා. බලමු අපේ වැඩේ වෙනවද කියලා ඉස්සෙල්ලා ඊට පස්සේ පැහැදිලි කරගමු. හරි. මම මේක refresh කරන්නම්. ඉස්සෙල්ලා මම මේක අයින් කරලා යන්න නැත්නම් පැහැදිලි මදි වෙන්න පුළුවන්. හරි. බලන්න ඔන්න කළු පාට තියෙනවා. හරි. දැන් ඔන්න මම මේක CSS එක දාලා ඔන්න මම මේක රිෆ්‍රෙෂ් කරලා ඔන්න බලන්න ආන්න රතු වුණා. හරි. දැන් මම මේ අකුරු ටික රතු කරගත්තේ වෙන මොනවද පාවිච්චි කරන්නේ? මේ CSS පාවිච්චි කරලා. HTML පාවිච්චි කරලා නෙමෙයි CSS පාවිච්චි කරලා තමයි අකුරු ටික රතු කරගත්තේ. හරි. දැන් අපේ වැඩේ වෙනවා. අවුලක් නැහැ. වැඩේ වෙනවා. දැන් මේකෙන් තමයි ඔය මේ මොකද්ද රතු පාට වෙන්නේ. මෙන්න මේ කැලෙන් තමයි මම මේ highlight කරන කැලෙන් තමයි මොනවා වෙන්නේ රතු පාට වෙන්නේ. මම ආය අයින් කරලා පෙන්නන්නම් මේක. ඔන්න බලන්න. දැන් අර රතු පාට එක ගියා. හරි. මෙන්න මේ කෝඩ් එක තියෙනකොට තමයි රතු පාට වෙන්නේ. මොන බලන්න. අය බලන්න. අන්න රතු පාට. හරි. එහෙනම් මෙන්න මේ කැලෙන් තමයි මොකක් හරි වෙන්නේ නේ. හරි. මම මේක මේ බොඩි එක ඇතුලේ දාන්නම් පොඩ්ඩක්. හරි. ඒ කැලේ මේක ඉගෙන ගන්නවා අපි වෙනම දැන්. මේ මම ඊට කලින් මේ පෙන්නලා ඉන්නේ මේක මෙහෙම දැම්මම තමයි වෙන්නේ කියන එක. හරි. මේක අපි ඉගෙන ගන්නවා මේ මොකද්ද වෙන්නේ කියන එක. හරි. දැන් මේක මම මෙතනට දානවා. බොඩි ටැග් එක ඇතුලේ දානවා. දාලා මම මේක සේව් කරන්නම්. බලන්න රතුුනේ නැහැ. හරි. මේ වෙනමාව දැක්කද? හරි. රතුුනේ නැහැ. අපිට අවශ්‍ය දේ උනේ නැහැ. එතකොට ඔයා දැනගන්න ඕනේ මේක මේ අපිට මේ ඕන තැන්වල පාවිච්චි කරන්න බෑ. මේ අභ්‍යන්තර විලාසිතා පත්‍ර කියන එක ඕන තැන්වල පාවිච්චි කරන්න බෑ. මේක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ head tag එක ඇතුලේ style tag එක ඇතුලේ විතරයි. හරි. එහෙම පාවිච්චි කරාම තමයි අපේ CSS වැඩේ වෙන්නේ. හරි. නැත්තම් වෙන්නේ නැහැ. හරි. right. අන්න ඒකත් හරි. දැන් එහෙනම් ඉගෙන ගමු මේ මොකද්ද මේ දැම්මේ කියලා. දැන් CSS වලදී අපි ඉගෙන ගන්න ඕන කාරක රීතියක් තියෙනවා. අපි style tag එක ඇතුලේ අපිට අවශ්‍ය select එක දාන්න ඕනේ. දැන් select එක කියලා මෙතන අදහස් කරන්නේ ඒක p tag එක වෙන්න පුළුවන්. එතකොට ඒක අපි ගත්තොත් එහෙම s tag එක වෙන්න පුළුවන්, s1 tag එක වෙන්න පුළුවන්. හරි. එතකොට මේ p කියලා අදහස් කරන්නේ මෙතන paragraph tag එක. හරි. දැන් ඔයාගේ මේක ඇතුලේ තියෙනවා කියලා හිතන්නකෝ h1 tag එක. මේ විදිහට ඉගෙන තියෙනවා h1 කියන tag එක. හරි. ස්පීඩ් වැඩි නම් තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් කියන්න. right. මම මේ h1 tag එක මේ විදිහට ක්ලෝස් කරලා මේකත් මම පෙන්නන්නම් සේව් කරලා. දැන් බලන්න ටයිටල් කියලා ඔන්න අපේ හෙඩ් ටැග් එක ඇතුලේ දාපු එක මෙන්න මේක ආවා. දැන් ඔයාලට පේනවා මෙන්න මේ h1 ටැග් එක ඇතුලේ තියෙන එක තමයි මෙන්න මේ ටයිටල් කියලා ආවේ. හරි. ටයිටල් කියන එක h1 එකක් විදිහට පෙන්වන්න කියලා තමයි මම මේ දාලා තියෙන්නේ. දැන් එතකොට ඔයාලට පේනවා දැන් මෙතන රතු පාට වෙලා තියෙන්නේ මේ මගේ පැරග්‍රාෆ් එක විතරයි. p ටැග් එක ඇතුලේ දාපු මෙන්න මේ පැරග්‍රාෆ් එක විතරයි රතු පාට වෙලා තියෙන්නේ. මේ h1 එක රතු පාට වෙලා නැහැ. ඒකට හේතුව තමයි මම මෙතන CSS වල සිලෙක්ට් කරලා තියෙන p ටැග් එක විතරයි. හරි. මෙතන CSS වල මම සිලෙක්ට් කරලා තියෙන p ටැග් එක විතරයි. හරි. එතකොට මගේ වෙබ්සයිට් එකේ තියෙන හැම p ටැග් එකක්ම වෙනස් වෙනවා කලයක රතු පාටට. දැන් මට ඕන කියලා හිතන්නකෝ මෙන්න මේ ටයිටල් එක h1 එකත් මේ රතු වෙන්න ඕන කියලා හිතන්න. එහෙනම් මම මොකද කරන්නේ? මෙතන මම සිලෙක්ට් විදිහට දෙනවා h1 කියලා. හරි. දීලා මෙන්න මේ සංගලවරහන් අපි දාන්න ඕනේ. දාලා කලර් කියලා මෙන්න මේ විදිහට රෙඩ් දුන්නාම ඒ මේක h1 එකත් රතු පාට වෙනවා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මෙතන අපි සිලෙක්ට් එක පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට සිලෙක්ටර්ස් පාවිච්චි කරලා අපිට පුළුවන් අවශ්‍ය කොටස අපිට අවශ්‍ය දේ කරගන්න. දැන් අපි මෙතන කතා කරේ මේ කලර් කරගන්න එක විතරයි. තව දේවල් කතා කරන්න තියෙනවා. හරි. ඊට කලින් අපි දැනගෙන ඉන්න බෑ මේක පාවිච්චි කරන්න කොහොමද කියලා නේ. රයිට්.
එතකොට මෙතන සිලෙක්ට් කරේ P tag එක ඒ නිසා ඒක රතු පාට වුණා. මම මෙතන සිලෙක්ට් කරේ H1 tag එක. ඒ නිසා දැන් මම මේක කහ පාට දුන්නා මම කහ පාට වුණා. right? දැන් මෙතන එනම් ඔන්න ඔයාලට තේරෙන්න ඕනේ මෙතන අපිට මුලින්ම සිලෙක්ට් කරන්න පුළුවන් අදාළ අපිට අවශ්‍ය ටැග් එක. ඒක H1 වෙන්න පුළුවන්, P වෙන්න පුළුවන්, ටේබල් ටැග් එක වෙන්න පුළුවන්. ටැග්ස් වර්ග ගොඩක් තියෙනවා. හරි. ඒ ටැග් එක අපිට සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන අපි දානවා ප්‍රොපර්ටි එක. මොකද මේ ප්‍රොපර්ටි එක කියලා කියන්නේ? ප්‍රොපර්ටි එක කියලා කියන්නේ ඔයාලට වෙනස් කරගන්න ඕනදී. හරි. ප්‍රොපර්ටි කියලා කියන්නේ ඔයාලට වෙනස් කරගන්න ඕනදී. ඔයාලට කලයක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොන හරි අකුරු වල වර්ගයක් වෙන්න පුළුවන්. හරි. එක එක જાතියව තියෙනවා. අපි ඒව ඉගෙන ගන්නවා තව ටිකක්. හරි. ඒතර මේ රෙඩ් කියලා තියෙන්නේ මොකද්ද? මේ තිත් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අදාළ ප්‍රොපර්ටි එක දැම්මට පස්සේ අපි තිත් එක තියන්න ඕනේ. ඊට මේ මෙතන රෙඩ් කියලා තියෙන්නේ ඔයාට අදාළ ප්‍රොපර්ටි එකට අදාළ වැලියු එක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ කලයක නම් කලයක මොකද්ද වෙන්න ඕනේ? පහද රතුද නිල්ද කියලා මෙතන දාන්න පුළුවන්. ඒක සෙමිකොලන් එක අපි දාන්න ඕනේ. ඒක තමයි නීති. right? එහෙනම් සිලෙක්ට් ලෙස හඳුන්වන වෙබ් පිටුව වෙනස් කිරීමට ලක් කරන අන්තර්ගතය. අන්න අපි සිලෙක්ට් කියලා මෙතන හඳුන්වන්නේ මොකද්ද? වෙබ් පිටුව වෙනස් කිරීමට ලක් කරන අන්තර්ගතය. ඒක මොනවද? H1 වෙන්න පුළුවන්, H2 වෙන්න පුළුවන්, P වෙන්න පුළුවන්. මේ ක්ලාස් ID එක හඳුන්වලා තියෙනවා අපි බලමු. ඊට පස්සේ ප්‍රොපර්ටි ලෙස හඳුන්වන්නේ අන්තර්ගතය වෙනස් කළ යුතු දේ කුමක්ද යන්නේ. ප්‍රොපර්ටි කියලා හඳුන්වන්නේ අන්තර්ගතය වෙනස් කරන්න ඕන දේ. වැලියු ලෙස හඳුන්වන්නේ වෙනස් කළ යුතු ආකාරයයි. ඊට පස්සේ හේතු උදාහරණයක් පරිදි CSS භාවිත කළ යුතුදී ඔබේ සියලු P අන්තර්ගතයන් වෙබ් පිටු තුළ රතු පාටින් දිස්සේ. හරි. මේකදී මේ තව ළමයි පටල ගන්න දෙයක් තමයි මෙතන දැන් අපිට P tag එක වෙනස් කරගන්න ඕන නම් P tag එකේ කලයක වෙනස් කරගන්න ඕන නම් ගන්න මේ පොඩි වැරද්දක් තමයි තව ළමයි කරන වැරද්දක් තමයි මෙතන P tag එක කියලා මෙහෙම දා. ওই විභාගයේ MCQ වලත් මේක අහලා තියෙනවා. හරිද වැරදිද කියලා මේක වැරදි. දැන් මෙහෙම දාලා අපිට මේ කලයක වෙනස් කරගන්න බෑ. කියන්නේ CSS වල අපි tag එක මෙතන select කරාට අපි tag එක දාන්නේ මෙහෙම නෙවෙයි. දැන් මම මේක save කරන්නම් බලන්න මේක රතු පාට ගතිය යනවා. ඒක වැරදි. හරි. ඒක tag එකක් මෙතන select කරද්දී මෙහෙම අපි මේ අර මේ දෙක දාන්නේ symbol දෙක දාන්නේ. ඒකට දාන්නේ less than more than කියන මේ symbol එක දාන්නේ. අපි දාන්නේ මෙන්න මේ විදිහට select එක මෙන්න මේ විදිහට තමයි දාන්නේ. හරි. මේ විදිහටම tag එක ගෙහින් පිටින්ම දැම්මොත් වැරදි. right. අන්න ඒකත් මතක තියාගන්න අපි දාන්න ඕන විදිහක් තියෙනවා. right. එහෙනම් ඔන්න අපි මූලිකව ඉගෙන ගත්තා CSS වල කොහොමද පාවිච්චි කරන්නේ මෙන්න මේ ඉන්ටර්නල් CSS පාවිච්චි කරන්නේ කොහොමද කියලා මූලික ඉගෙන ගත්තා. දැන් අපිට තියෙන්නේ එහෙනම් එකින් එක ඉගෙන ගන්න කොහොමද අකුරු වල පාට වෙනස් කරගන්නේ එතකොට කොහොමද පසුබිම් වර්ණ වෙනස් කරගන්නේ අකුරු අතර පරත වෙනස් කරගන්නේ කොහොමද ඒ වගේම වචන අතර පරත වෙනස් කරන්නේ කොහොමද ඇලැක්සර් ලබා ගන්න කොහොමද මේ වගේ ගොඩාක් දේවල් අපිට කතා කරන්න තියෙනවා කොහොමද ලයිස්ට් හැඩ ගස්වන්නේ ඒ හැම දෙයක්ම අපිට CSS හරහා කරන්න පුළුවන් හරි ඒක තමයි මේ අපි දැන් එකින් එක ඉගෙන ගන්න. හරි එහෙනම් අපි කලබල නැතුව හිමින් සැරේ හිමින් අපි ඉගෙනගෙන යමු. අමරන්න නැතුව මේ වැඩේ කරමු. right. එහෙනම් බලන්න එහෙනම් අපි මේ විදිහට දන්නවා අකුරු වල පාට වෙනස් කරගන්න මේ විදිහට පාට වෙනස් කරන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් ඔයාගේ P tag එක ඇතුලේ ඔයාගේ P tag එක මෙහෙම ඔයාලට පුළුවන් P tag එක වෙනස් කරගන්න නම් අවශ්‍ය නම් ඔයාලට P කියන select එක select කරලා කලර් එක red දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට කලර් එක yellow දෙන්න ඕන නම් වෙන පාටක් දෙන්න පුළුවන්. දැන් මම මෙතන දෙකම පාවිච්චි කරලා තියෙනවා. H1 එකයි P එකයි දෙකම පාවිච්චි කරලා තියෙනවා. මොකද ලියන්න අවශ්‍ය නැහැ. comment root එකේ තියෙනවා. right. අපි ගමුකෝ වෙන පාටක් green ඕන නම් ඔයාලට මෙතන green කියලා දාන්න පුළුවන්. දාලා මම මේක සේව් කරන්න. එන්න අපිට මේක green කියලා බලා ගන්න පුළුවන්. මම මේක H1 එක අයින් කරන්න පොඩ්ඩක්. හරි දැක්කද අපිට green කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ විදිහට select කරා property එක දැම්මා. property එක දාලා value එක දැම්මා. right. ඊට පස්සේ අපි බලමු color එක වෙනස් කරගන්න තව විදි තියනවද කියලා. බලන්න color එක වෙනස් කරගන්න තව විදි තියෙනවා. මෙතන මේ තව විදි තියෙනවා hexadecimal colors, RGB colors. මේ විදිහට color codes ගොඩක් තියෙනවා. හරිද? මේක ඔක්කොම ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මේක සාමාන්‍යයෙන් මේක දැනගත්තා නම් හරි. එතන එකක් වෙන්නම් මෙතනදී. hexadecimal වලින් කොහොමද කලයක දෙන්නේ කියලා මම පොඩ්ඩක් පෙන්නන්නම් මෙතනදී. hexadecimal වලින් කලයක පෙන්වන විදිය. right බලමු hexadecimal වලින් කොහොමද කලයක පෙන්වන්නේ කියලා. right මෙතනදී අපිට හැම කලයකටම අවුල ගන්න මම හිතන්නේ ඒක දන්නවා ඇති ලෝකේ හැම කලයකටම දාලව කෝඩ් එකක් තියෙනවා. හරිද? මම ඒක පෙන්වන්නම්. ලෝකේ හැම කලයකටම දාලා කෝඩ් එකක් තියෙනවා. අපි ඒකට කියනවා hexadecimal කෝඩ් එක කියලා. ඒක සාම මේ RGB වලින් කෝඩ් එක තියෙනවා. හරි මේ කෝඩ්ස් මතක තියාගන්න ඕනේ. හරි මේ ඔයගලට පේනවා මේ උඩ තියෙනවා hexadecimal වලින් පෙන්නනවා hash එකත් එක්ක RGB පෙන්නනවා මෙහෙම HLS කියලා එකක් තියෙනවා මේ එක එක જાතිය පාට තියෙනවා හරි ඔයාගත්තොත් මේ පාට අපි ගමු මෙන්න මේ පාට වගේ හරි මේ පාට ගත්තාම මේකට දාලා hexadecimal කෝඩ් එකක් තියෙනවා හරි ඊගොම මේ පාට ගත්තාම මේකට දාලා hexadecimal කෝඩ් එකක් තියෙනවා හරි මේ කලර් කෝඩ්ස් කියලා අපි කියන්නේ මේකට දැන් උදාහරණයක් විදිහට දැන් අපිට ඕන කියලා හිතන්නකො මෙන්න මේ වගේ පාටක් අපේ අකුරු වලට මෙන්න මේ වගේ පාටක් තමයි ඕනේ හරි ඒකේ කලර් කෝඩ් එක තමයි 44 FF.0 එහෙනම් අපි මේ කෝඩ් එක දාලා බලමු වැඩ කරනවා කියලා මේ hexadecimal වල කලර්ස් දෙන්නත් පුළුවන්. හරි මේ කෝඩ් එක තමයි 44යි FF.0 right අපි මේක සේව් කරලා බලමු මේ පාටට එනවාද කියලා අපි අකුරු ටික right ආවන කොටසින් බලන්න. හරි මෙතන ඩබල් හැෂ් එකක් තියෙනවා. බලමු. right අන්න ඒ පාටට ආව. දැක්ක. ඒ විදිහට මේ හැම කලර් එකකටම දාලා කෝඩ් එකක් වෙන් වෙලා තියෙනවා. right ඒ කෝඩ්ස් මල්ක තියාගන්න අවශ්‍ය නැහැ අත්‍තරම.
right එහෙනම් ඒක ඉගෙන ගත්තේ මොකද්ද අපිට කලර්ස් දෙන්න පුළුවන් මේ විදිහට වෙන වෙන විදිහට තියෙනවා ඒක ඉගෙන ගත්තා ඕන කෙලින්ම කලර් එක නම දෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ විදිහට කෝඩ් එකක් තියෙනවා හැම කලයකටම දාලා ඒ කෝඩ් එක දීලා ඔයාට ඒ අදාළ පාට අවශ්‍ය පාටම ගන්නත් පුළුවන් right එහෙනම් අපි දැනගත්තා කොහොමද කලර්ස් වෙනස් කරන්න කියලා අපේ තියෙන මේ වගේ අකුරු වල right ඊට පස්සේ අපි බලමු එහෙනම් ඊළඟ කොටස ඊළඟ කොටස බලමු පසුබිම් වර්ණ වෙනස් කරගන්න කොහොමද කියලා බලමු. හරි පසුබිම් වර්ණ අපේ වෙබ්සයිට් එකේ පසුබිම් වර්ණ වෙනස් කරගන්නේ කොහොමද? හරි. අපේ වෙබ්සයිට් එකේ පසුබිම් වර්ණ වෙනස් කරන අපි HTML එකත් ඉගෙනගෙන තියෙනවා කොහොමද වෙනස් කරන්නේ කියලා. බොඩි ටැග් එක ඇතුලේ BJ කලර් කියලා දාලා අපි වෙනස් කරලා තියෙනවා. ඒක කොහොමද CSS වලින් කරන්නේ? හරි. CSS වලින් කරන්නේ අපි මෙන්න මේ කෝඩ් එක දෙන්න ඕනේ. හරි. මෙන්න මේ කෝඩ් එක දෙන්න ඕනේ. හදලා කරන්න. හරි. මේ කෝඩ් එක අපි ගමු. හරි. මෙතන මම සිලෙක්ට් එක විතර ගන්න ස්ටයිල් ටැග් එක ඇතුලේ බොඩි කියන එක. හරි මම සිලෙක්ට් එක විතර ගන්න ස්ටයිල් ටැග් එක ඇතුලේ බොඩි කියන එක. ඇයි ඒ? මොකද අපිට බොඩි එක තමයි වෙනස් වෙන්න ඕනේ. බොඩි කියන ටැග් එක. මෙන්න මේ ටැග් එක තමයි වෙනස් වෙන්න ඕනේ. හරි. ඒතර ඒ ටැග් එකේ මොකද්ද වෙනස් වෙන්න ඕනේ? බෑග්ග්‍රවුන්ඩ් එක කලර් එක තමයි වෙනස් වෙන්නේ. බොඩි කියන ටැග් එකේ සිලෙක්ට් එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක තමයි වෙනස් කරගන්න ඕනේ. මොකද්ද වෙනස් කරගන්න ඕනේ කලර් එක? yellow. එහෙනම් අපි මේක සේව් කරලා බලමු මේ වැඩේ වෙනවද කියලා. අපේ වෙබ්සයිට් එක right. එහෙනම් බෑග්ග්‍රවුන්ඩ් එක yellow වුණා. හරි. ඊට පස්සේ අපිට මෙතන මාක් කර green කියලා අපි දාමු. දැන් මේකේ CSS වල තියෙන ගේම් එක තමයි මේ හැම කෝඩ් එකක්ම මතක තියාගන්න. ඒකයි වැඩි. හරි CSS කියලා කියන්නේ මෙතන පාඩම් කරන්න තමයි තියෙන්නේ. මෙන්න මේකෙන් වෙන්නේ මේ කෝඩ් එකෙන් වෙන්නේ මෙන්න මේක කියලා පාඩම් කරගන්න තමයි තියෙන්නේ. හරි. එතකොට දැන් මේක කරගෙන යන්න පුළුවන්. හැබැයි මේක පාඩම් කරන එක ඔයාගේ පැත්තේ තමයි වෙතියි. හරි. ඔයාලට මතක තියාගන්න වෙනවා කොහොමද? හරි. ඔයා මෙතන මතක තියාගන්න ඕනේ මේ කෝඩ් එක දුන්නාම වෙන්නේ මෙන්න මේක. කලයක වෙනස් කරගන්න ඕන නම් මේක තමයි කෝඩ් එක. හරි. පාට වෙනස් කරගන්න ඕන නම් මේක තමයි කෝඩ් එක. අකුරු අතර පාට වෙනස් කරගන්න ඕන නම් මේක තමයි කෝඩ් එක. කියලා මතක තියාගන්න වෙනවා. හරි. ඒක මතක තියාගත්තේ නැත්නම් ඒක උත්තරේ ලියන්න බෑ. හැම අවුරුද්දෙම අහන ප්‍රශ්නයක් තමයි මේ CSS වලින් අහන ප්‍රශ්නයක්. හරිද? හැම අවුරුද්දෙම මේ ප්‍රශ්නයක් අහනවා. හරි. HTML CSS PHP මේ තුනෙන්ම හැම අවුරුද්දෙම ප්‍රශ්නයක් අහනවා. ඒක අතාරින්නත් බෑ. ඒ කියන්නේ මේ සෙකන්ඩ් පාර්ට් එකේ ඒ කොටස තමයි මේකේ. හරි. right. එතකොට එහෙනම් මෙතන සිලෙක්ට් එක වෙන්නේ බොඩි එක. ඇයි අපිට බොඩි එක තමයි බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරගන්න ඕනේ. ඒ නිසා තමයි මෙතන මේ කපාටලා තියෙන්නේ. සිලෙක්ට් එක වෙන්නේ බොඩි එක. හරි. ඊට පස්සේ බොඩි එකේ මොකද්ද මේ ප්‍රොපර්ටි එක වෙන්නේ? මොකද්ද වෙනස් කරගන්නේ? බෑග්ග්‍රවුන්ඩ් කලර් එක. ඒකේ මොකද්ද වෙන්න ඕන කලර් එක? green. එහෙනම් අපි මේක සේව් කරලා බලමු. රිෆ්‍රෙෂ් කරලා ඔන්න green වුණා. දැන් වැඩේ පැහැදිලි. ඉදිරියට අපිට සිලෙක්ට් කරලා එක ගන්න පුළුවන්. right. ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටසට. අකුරු අතර පරතර වෙනස් කරගන්නත් අපිට CSS හරහා කරගන්න පුළුවන්. ඕක HTML හරහා කරගන්න බෑ. හරි. HTML පාවිච්චි කරලා වැඩ කරගන්න බෑ. මෙන්න මේ වගේ තව ලස්සන දේවල් කරගන්න පුළුවන් CSS පාවිච්චි කරලා. හරි. එහෙනම් බලන්න මේ අකුරු අතර පරතර වෙනස් කරන වැඩේ තමයි මේ අපිට අවශ්‍ය ටැග් එක තෝරගත්තා, සිලෙක්ට් එක තෝරගත්තා. ඒක අපි දෙන්න ඕනේ letter spacing කියන එක. ඊට පස්සේ මේ විදිහට තිත් එක තියලා අපි දෙන්න ඕනේ අවශ්‍ය point ප්‍රමාණය. හරි. right. ඒතර මම ඒක පෙන්නන්නම් ඔයගලන්ට. දැන් මෙතනදී වෙනසකටත් එක්ක මම p tag එක නැතුව මම මෙතන වෙනසකට එක්ක පාවිච්චි කරනම් h1 tag එක. හරි. මොකද ටියුට් එකේ තියෙන්නේ p ගනේ. මම එතන h1 එක පාවිච්චි කරනවා. එතකොට ටිකක් ලොකුවට මුද්‍ර පේන නිසා මේක අයින් කරමු මෙතන. හරි. සේව් කරලා. හරි. දැන් අපිට ඕනේ මේ අපේ තියෙන දැන් මෙතන අපි කතා කරන අකුරු අතර පරතර වෙන්නේ. ඒ නිසා මම මෙතන අකුරු අතර පරතර වෙන්න මැස්සල ගුඩ් කියලා ගන්නවා. හරි. මම මේක සේව් කරන්න. රයිට්. බලමු රිෆ්‍රෙෂ් කරලා ඕන ගුඩ් කියලා තියෙනවා. දැන් මෙතන අකුරු අතර පරතරයක් නැහැ වගේ නිකන්. නිකන් තියෙන්නේ. දැන් අකුරු අතරේ පරතරය හදා ගන්න පුළුවන් අපිට අර CSS වල ස්ටයිල් ටැග් එක විතර නෝන් දානවා sorry මෙතන මම h1 කියලා දාන්න. හරි. බලන්න h1 එක තමයි මෙතන select එක වෙන්නේ. මගේ වෙබ්සයිට් එකේ තියෙන h1 කියන ටැග් එකේ වෙනස් වෙන letter spacing එක කොච්චරකින්ද 0.10කින්. මෙතන 10 point කියලා තියෙනවා. හරි මේක සේව් කරලා බලමු. අන්න 0.10කින් වුණා. මම මෙතන 0.20ක් වගේ කරන්න. බලන්න මේක දෙගුණ වෙනවා දැන්. අන්න 0.20ක් දුන්නාම තව ඩෙක් ඇත්ත. එහෙනම් මතක තියාගන්න. අපි select කරලා letter spacing කියලා දුන්නට පස්සේ ඒකේ තේරුම මොකද්ද? ඒ select එකේ අවශ්‍ය වචන ටික මේ අකුරු ටික ස්පේස් එකක් තියෙනවා. අකුරු මැද ස්පේස් එකක් වැදෙනවා. හරි. ඒතර මෙතනින් වාට දෙන්න බලන්න කොච්චර පොයින්ට් ගන්නද කියලා. මම මෙතන දෙන්නම් 500ක් විතර දෙන්නම්. බලන්න සෑහෙන ඇතර යනවා. දැකලා. අනිත් කැලේ හොයන්නත් නැහැ. මෙන්න මෙහෙ තමයි තියෙන්නේ. ඒතර ඔය විදිහට අපිට CSS හරහා ඔය දේවල් කරන්න පුළුවන්. ඔය HTML වලින් කරන්න බෑ. මම 50ක් වගේ දෙන්නම්. මම ගන්න පුළුවන්. නම් ඔන්න ඔය විදිහට අපි ඉගෙන ගත්තා. දැන් අවශ්‍ය සිලෙක්ට් එක තෝරලා එතනින් අවශ්‍ය වෙනස් කරගන්න ඕන එක දැම්මා. මොකද්ද මෙතන වෙනස් කරගන්න ඕනේ? අකුරු අතර පරතරේ ඊට කොච්චරකින් වෙනස් කරගන්න ඕනේ? පොයින්ට් 50කින් කියලා දැම්මා. ඊට පස්සේ ඒක ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි වෙනවා අකුරු අතර නෙමෙයි. මෙතන එන්න ඕනේ ලියකට වචන අතර පරතරේ. මෙතන එන්න වචන අතර පරතරේ. word spacing. හරි දැන් අපි බලමු වචන අතර පරතරේ කොහොමද හදාගන්නේ කියලා. ඒකට තියෙන කෝඩ් එක තමයි word spacing. හරි වචන අතර පරතරේ හදාගන්න අපි පාවිච්චි කරන්නේ word spacing කියන එක. හරි මේ විදිහට දෙන්න. හරි අපි මේක සේව් කරගමු. right ඊළඟට බලමු එහෙනම්
හරි වචන දෙක පද වෙනස් කරගන්න බලමු. හරි මෙතන මම වචන දෙකක් විතර කරන්න නැත්තම් පේන්නේ. හෙලෝ good morning කියලා දාමු අපි. හෙලෝ good morning. හරි ඉස්සෙල්ලා මම මේක මුකුත් නැතුව පෙන්නන්නම්. හරි මේක අපි සේව් කරගමු නේ. හරි බලන්න hello good morning කියලා තියෙනවා. හරි. දැන් මේ වචන අතර පරතරය පොඩ්ඩක් අඩුයි. දැන් සාමාන්‍ය පරතරයක් තමයි තියෙන්නේ. දැන් මම ඔන්න පාවිච්චි කරනවා CSS හරහා h1 කියන select එක එහෙම නැත්නම් h1 කියන tag එක ඒකේ word spacing කරන්න කියලා කියනවා. කොච්චරද? 0.50කින්. හරි මම මේක සේව් කරන්නම් බලන්න දැන් 0.50කින් ඔන්න word spacing වෙලා තියෙනවා. වචන අතර පරතරේ 0.50යි. හරි. මේ විදිහට අපිට ගන්න පුළුවන්. right. ඊට පස්සේ අපිට තියෙනවා ඇලක්ෂර ලබා ගන්නත් පුළුවන් මේ CSS පාවිච්චි කරලා. ඒකට අපිට කරන්න තියෙන font style ඉතරෙක් කියන එක පාවිච්චි කරලා. මේක නම් අපිට HTML කරන්න පුළුවන් වුණා. හැබැයි මේක CSS එකත් කරන්න පුළුවන්. හරි. right. නැත්නම් ඔයගොල්ලෝ කල්පනා කරේ ඕක HTML කරානේ කියලා. right. ඒක HTML එකත් කරා. මේක CSS එකත් කරන්න පුළුවන්. හරි. right. එහෙනම් මෙතන අපි පාවිච්චි කරනවා font style ඉතරෙක් කියන එක. right. එහෙනම් අපිට h1 එක මම මෙතන සෙට් කරනවා font style ඉතරෙක් කියලා මම මේ විදිහට දෙනවා. right. font style ඉතරෙක්. right. එහෙනම් මොකද්ද කියන්නේ මෙතන h1 කියන එක සිලෙක්ට් කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් tag එක. ඒක මොකද්ද වෙනස් කරන්න ඕන property එක font style එක තමයි වෙනස් කරන්න. මොකද්ද වෙන්න ඕන font style එක? ඉතාලික්. හරි. right. එහෙනම් අපි සේව් කරලා බලමු මේක ඉතාලික් වුණාද කියලා. right. ඔන්න ඉතාලික් වුණා. දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දැන් අර තිබ්බ මේ නැති ස්පේස් එක නැති වුණා. මොකද මම ඒක අයින් කරානේ. හරි. ඒක අයින් කරපු දේ තමයි නැති වුණා. right. එහෙනම් hello good morning කියලා ඔයාලට පේනවා මේක ඉතාලික් වලින් දැන් තමයි තියෙන්නේ. හරි. ඇල වෙලා තියෙනවා. right. ඔය විදිහට අපිට ඒක ගන්න පුළුවන්. right. ඉතින් මේවා එකින් එක ඉතින් මතක තියාගන්න ඕන මම ආයෙත් කියනවා මේ එකින් එක ඉතින් මතක තියාගන්න වෙනවා අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හරි මේක මතක තියාගන්න වෙනවා මේ කෝඩ් එක දුන්නාම වෙන්නේ මෙන්න මේක අර කෝඩ් එක දුන්නාම වෙන්නේ අන්න අරක කියන එක මතක තියාගන්න වෙනවා එහෙම නැත්නම් ඉතින් ඒක කරන්න බෑ ඒකයි වැඩි හරි දැන් මේක කරගෙන යද්දි තීරේ ගොඩක් දුරට මොකද මේක ලේසි හරි හැබැයි මේක අමතක කරලා නම් හරියන්නේ නැහැ මොකද අමතක කරොත් ඉතින් එක්සෑම් එකට ලියන්න බෑ හරි එක්සෑම් එකේ අහන විදිහත් එක්ක මේ මොකද්ද කලයක වෙනස් කරන්න ඕන කියලා කියනවනම් ඔයා දැනගන්න ඕන කලයක වෙනස් කරන්න මෙන්න මේකේ. එතකොට මේ නිකන් තෝරලා ලියන්න එහෙම ගන්න බෑ. හරි. right. නිසා ඔන්න මතක තියාගන්න මේ අදාළ වැඩේට අදාළ කෝඩ් එක මතක තියාගන්න වෙනවා. හරි. right. එහෙනම් ප්‍රොපර්ටි එකට පස්සේ මෙන්න මේ මැද්දේ තිද්දක තියන්න ඕන කියන මතක තියාගන්න. නැත්නම් තිද්දක නැත්නම් වැරදි. මම ඒක අයින් කරලා පෙන්නන්නම්. ස්පේස් තියලා එහෙම හරියන්නේ නැහැ. බලන්න ඒක වෙන්නේ නැහැ. දැක්ක. ඒ නිසා ඒවා හරියටම පෝස්ට් එක පාවිච්චි කරන්න ඕන කාරක රීති ටික. right. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්තා ඉතලෙක් කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ බලමු තද පහ අක්ෂර ගන්න කොහොමද කියලා. හරි මේකට මම p tag එකම පාවිච්චි කරනවා. මොකද h1 tag එක කොහොමද තද පහ වෙලා තමයි පේන්නේ. ඒ නිසා මම මෙතන p tag එක පාවිච්චි කරනවා. හරි. එහෙනම් අපිට අකුරු තද පහ ගන්නන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් font weight කියන property එක. හරි font weight කියන property එක. ඊට පස්සේ අපි මෙතන දානවා font weight එක මොකද්ද? bold කියලා දානවා. හරි. හරි font weight එක bold වෙන්න කියලා තමයි මෙතන කියන්නේ. එහෙනම් අපි බලමු මේ වැඩේ වෙනවද කියලා. හරි ඊට කලින් මම මේක අයින් කරලා ඉන්න සාමාන්‍ය කොහොමද p tag එකේ පේන විදිහ අපි බලමු. හරි. මෙන්න සාමාන්‍ය p tag එකේ පේන විදිය. අද මම ඒක CSS පාවිච්චි කරලා bold කරලා පෙන්නන්නම් මෙතන save කරලා. නම් ඔයාලට බලන්න පුළුවන් වුණා ඔන්න hello good morning කියන එක ඔන්න තද කළු වෙලා ඔන්න ඇවිල්ලා තියෙනවා. හරි. තද කළු වෙලා ඔන්න ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට font weight bold එක පාවිච්චි කරලා වැඩේ කරගන්න පුළුවන්. හරි. font weight bold. හරි. එහෙනම් ඔන්න අකුරු තද කළු කරගන්න font weight bold හරහා කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරන්නේ මෙන්න මේ group select එකට. හරි. මොකද මේ group select එක වෙන්නේ. right. දැන් ඔක මේ අපි මෙහෙම ගත්තොත් මම මේක පැහැදිලි කරන්නම් මේක කෝඩ් එක දාලම හරි. group select එක හරහා පොඩි දෙයක් අපි කරගන්නවා. තපරක් ඉන්න. ඉතින් මම ගන්නම් p tag එක තියෙනවා මම පැහැදිලි කරන එක. හරි p tag එකේ මම දාන්නම් hello good morning hello good morning දාලා ඊට පස්සේ මම එකෙන් tag එකක් මම පාවිච්චි කරනවා. අපි ගමු hello it is a heading. ආවලු ඔන්න h1 tag එකයි hello tag මේ p tag එක ඔන්න තියෙනවා. හරි. දැන් ඊළඟට මම මේක දැන් සේව් කරලා පෙන්නන්න. ඉස්සලා අපි page එකට බලමු වෙබ්සයිට් එකේ. මෙන්න මෙහෙම තමයි පේන්නේ. මේ උඩින් තියෙන paragraph tag එක p tag එක යටින් තියෙන heading tag එක. හරි. දැන් මට ඕනේ මෙහෙම වැඩක් කරගන්න. හරි. මට ඕනේ මම දැන් මෙතන tag දෙකක් තියෙනවනේ. හරි. මට අවශ්‍ය වෙලා තියෙනවා p tag එකේ word spacing එක point 15ක් කරගන්න. හරි. දැන් අපි කොහොමද p tag එකේ word spacing එක point 15ක් කරගන්නේ? අපිට පුළුවන් p කියන select එක අරගෙන ඒකේ word spacing point 15 කරගන්න පුළුවන් word spacing කියලා අපි type කරමු
හරි word spacing point 15ක් කියනවා මම p 15 pt කියලා දෙනවා. හරි. ඊට පස්සේ මේක semicolon එක මෙන්න දාන්න ඕන. හරි. මේකෙන් මොකද වෙන්නේ? මේකෙන් වෙන්නේ මෙන්න මේ p කියන select එක select කරලා තියෙනවා අපේ website එකේ තියෙන p tag එක select වෙනවා එකෙන්. ඊට පස්සේ මොකද්ද කරන්න කියන්නේ? ඒකේ word spacing point 15ක් දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ වචන අතර පරතරය point 15 බලමු වැඩි වෙනවා කියලා. මෙන්න එහෙනම් point 15කින් වචන අතර පරතරය හැදිලා තියෙනවා. වැඩි පැහැදිලි. ඊට පස්සේ අපිට ඕනේ ආයසරයක් ඵලයක රෙඩ් කරගන්න. හරි. p tag එකේ කලයක රෙඩ් කරගන්න ඕනේ කියලා හිතන්නකෝ. හරි. right. මේක කලයක රෙඩ් කරගන්න. එහෙනම් මම මොකක්ද දාන්නේ? colors වෙනස් කරගන්න අපි දානවා property එක color කියලා. අවශ්‍ය පාට දාගන්න ඊට පස්සේ අපි මේ විදිහට red කියලා. හරි. right. ඊට පස්සේ මේක save කරලා බලමු. right. ඔන්න එහෙනම් p tag එකේ point 15කුත් space එක වෙලා තියෙනවා word spacing එක. ඒ වගේම තමයි p tag එකේ අකුරු ටික රතු පාට වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට ওই වැඩේම කරගන්න ඕන කියලා හිතන්නකෝ H1 tag එකකට. හරි දැන් ඔයාලට පේනවා H1 tag එක ලස්සනට තියෙනවා. ඒකෙත් හැබැයි අර වැඩේම කරගන්න ඕන. දැන් මම ආයෙසරක් H1 tag එක දානවා මෙහෙම. දාලා ඒකෙත් word spacing කියලා මම මෙහෙම දානවා. word spacing. හරි. දාලා ඒකෙත් මම point 15ක් කියලා මේ විදිහට දානවා. දාලා මම මේක save කරගන්නම්. එහෙනම් ඔයාලට පේනවා ඔන්න මේකෙත් word spacing point 15ක් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙසරක් මම H1 එක පාවිච්චි කරලා ඒකෙත් color එක මම වෙනස් කරගන්නවා. color red කියලා වෙනස් කරගන්නවා. දාලා මම මේක save කරනවා. බලන්න ඒකෙත් color එක red වුණා. දැන් ඇයි මම මේක කරේ? ඇයි මේක කරේ? දැන් මේක කර හේතුව තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ group select කියන එක. හරි ඉගෙන ගන්න යන්නේ මොකද්ද? group select. හරි කාණ්ඩ වශයෙන් තෝරා ගැනීම. ඒකයි මේ කියන්නේ. මෙච්චරයි. දැන් ඔයාලට පේනවා මේ p tag එක ගත්තත් h1 tag එක ගත්තත් දෙන්නගෙම තියෙන එකම වෙනස්කම් ටික තමයි. p tag එක ගත්තත් h1 tag එක ගත්තත් දෙන්නගෙම තියෙන එකම වෙනස්කම්. ඇයි p tag එක ගත්තාම ඒකට කරන වෙනස්කම් ටික තමයි word spacing 15ක් දෙන්නේ. p tag එක ගත්තාම මේකට තව වෙනස්කමක් කරලා තියෙනවා red කරන්න කියලා කලින්. ওই ටිකම තමයි H1 එකෙත් කරලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ H1 එකේ word spacing එකක් 0.15යි H1 එකේ කල එකක් මේ කල එක රෙඩ්. දෙකේම එකම වෙනස්කම තමයි තියෙන්නේ. අපිට මෙහෙම දාන්න කිව්වොත් එක මේ කරදරයි. ඒ නිසා අපිට group select හරහා මේ වැඩේ කරන්න පුළුවන්. එහෙනම් group select හරහා මේ වැඩේ කරන්න පුළුවන් කොහොමද නම් මේ වැඩේ කරන්නේ සරලයි. හරි. එහෙනම් ඔයා දන්නවා ඔයාට p tag එක සහ h1 tag එකම දෙකම එකම වෙනස්කම තියෙන. එහෙනම් ඔයාට පුළුවන් මේ එක select එක හරහා එකපාරම selectors දෙක තුනක් ඔයාට select කරන්න පුළුවන් මෙන්න මේ විදිහට කමාව දාන්න. හරි. නම් ඔන්න මෙතන ඔයාලට පේනවා මෙන්න මේ line එක තමයි මම පෙන්නන්නේ. මෙතන p කියලා දාලා කමාවක් දාලා h1 එක දාලා තියෙනවා. ඒකේ තේරුම මොකක්ද? මේ වෙනස් කරන්න ඕනේ ඒවා වෙනස් වෙන්න ඕනේ. p tag එකේ h1 tag එකේ දෙකේ. හරි right. ඊට පස්සේ color එකත් වෙනස් කරගන්න ඕන නිසා මම උඩට color කියලා දානවා. color red කියලා දානවා. right. එහෙනම් පල්ලෙහාට ටික දැන් අපිට අවශ්‍ය නැහැ. මම ඊට අයින් කරන්න. දැන් බලන්න එහෙනම් මේක මොකක්ද තේරුනේ? p කියන select එකයි කමාවක් දාලා h1 කියන select එකයි. මේ දෙකේම මේ tag දෙකේම මොකද කරන්න ඕනේ? word spacing එක point 15ක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඵලය එක red වෙන්න ඕනේ. එහෙනම් බලමු මම මේක save කරන්නම්. ඊට කලින් මම මේක normally එක අයින් කරලා save කරන්න. ඔන්න බලන්න ඔන්න සාමාන්‍ය විදිහට තියෙනවා. ඔන්න මම මේ විදිහට පාවිච්චි කරනවා. දැන් මම save කරලා ඔන්න මෙතන හම් බලන්න. අර විදිහට word spacing point 15 කලයක red වෙලා තියෙනවා. right. එහෙනම් අන්න අපි ඕකට කියනවා group select කියලා. එකපාර අපිට සිලෙක්ටර්ස් කිහිපයක් තෝරගන්න පුළුවන් වෙන වෙනම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. දැන් ඔන්න අපි ඉගෙන ගත්තා group selector. right. මම හිතන්නේ නැහැ ඒක තේරෙන්නේ නැති කියලා. right. හරි. හොඳයි. නම් මට විනාඩි දෙකක් දෙන්න. මේ කරපු ටික නැවත වතාවක් බලන්න මම ටියුට් එක දාලා තියෙනවා. විනාඩි දෙකකින් ආයෙ පටන් ගන්නවා.
right. එහෙනම් අපි ඊළඟ කතා කරමු කොහොමද මේ ලයිස්ට් වැඩ ගන්න කියලා. right. HTML වලදී අපි ලයිස්ට් වැඩ ගැනීම කතා කරලා තියෙන HTML වලදී ඒ කොහොමද CSS වල කරන්නේ කියන තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. right. එහෙනම් මම මේක පොඩ්ඩක් අයින් කරගන්නම්. සේව් කරමු. දැන් පුදුම අපේ වෙබ්සයිට් එකේ. හරි. ඉස්සෙල්ලාම අපි කතා කරමු මේ අපි normally අපි UL tag එකක් අපි හදන ඉස්සෙල්ලා මතක ඇති අපි UL tag එක මොකද කරන්නේ අපිට අවශ්‍ය list එකක් හදාගන්න පුළුවන් unordered list එකක්. හරි. මම හදලා පෙන්නන්නම් අපි මේක කතා කරලා තියෙනවා මේ වෙද්දි HTML වල. right. එතකොට මෙතන මම පාවිච්චි කරනවා li open li close. right. මෙතන අපි දාමු ICT1 මේක මම තව li එකක් දාන්නම්. මේක මේ විදිහට කතා කරලා තියෙනවා. so ICT2 ICT3 නම් UL tag එක open කරා මම සේව් කරලා පෙන්නන්නම්. ඔන්න බලන්න මෙන්න මේ විදිහට list එකක් හදාගන්න ඕන නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් UL කියන tag එක. හරි UL tag එක හරහා මේ දේ කරගන්න පුළුවන්. එතකොට මේ li කියලා කියන්නේ මොකක්ද? අවශ්‍ය list එකේ තියෙන item ටික. හරි list item කියන්නේ මේ li කියලා තියෙනවා. හරි list item. හරි. එහෙනම් මෙතන ICT කියන එක item එකක් තියෙනවා, ICT2 කියන item එකක් තියෙනවා, ICT3 කියලා item එකක් තියෙනවා. තව item ඕන නම් ඔයාලට පල්ලයට li open li close කියලා ඔය දෙක අතර තමයි දාන්න තියෙන්නේ. right. ඒකට අපි ඉගෙන ගත්ත මේ HTML වලදී දැන් මෙතන මේ වාට පේනවා මේ බෝල තමයි තියෙන්නේ කළු බෝල තමයි තියෙන්නේ. ඒකට මේක අපිට වෙනස් කරගන්න පුළුවන් මේ type එක හරහා type කියන attribute එක හරහා මේක අපිට වෙනස් කරගන්න පුළුවන්. මෙතන උදාහරණයක් විදිහට ගමු circle කියලා. මෙතන වෙනස් වෙනවා මෙන්න මේ විදිහට. හරි අපි මේ ඉගෙනගෙන තියෙනවා. ඔයාලට පේනවා දැන් මේක වෙනසක් වුණා. circle විදිහට තමයි හැදෙන්නේ. නැත්නම් අර කළු පාට බෝලේ නැහැ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක square කියලා දැම්මොත් මෙතන type එක square කියලා දැම්මොත් ඒක හරහා පුළුවන් ඔයාලට මේ තියෙන එක ස්කෝර් කරන්න. ඉතින් ෆොටෝ හැඩයට හදාගන්න පුළුවන්. හරි ෆොටෝ හැඩයට මේ විදිහට හදාගන්න පුළුවන්. වෙන මම හිතන ඉඩ වෙනවාට මේ ෆොටෝ හැඩයට තියෙනවා. හරි. එතකොට ස්කෝර් කියලා දැම්මම මෙහෙම වෙනවා සර්කල් කියලා දැම්මම වෙනවා. තව දින මේක ඩිස්ක් කියන ටයිප් එක. හරි. මේක හරහා පුළුවන් අර සාමාන්‍ය ඩිෆෝල්ට් තියෙන විදිහටම හදාගන්න. ඒක ටයිප් එක නැතුව තවලක් නැහැ. මේ විදිහට තමයි එන්නේ. හරි. දැන් ඔය කරේ ඔය විදිහට ටයිප් එක අපි වෙනස් කරගත්තේ. මෙතන UL tag එකේ ටයිප් එක වෙනස් කරගත්තේ HTML වලින්. හරි. අපි බලමු කොහොමද මේක CSS වලින් මේ විදිහට වෙනස් කරගන්න කියලා. මේක අයින් කරගන්න. CSS වලින් කොහොමද වෙනස් කරන්නේ කියලා බලමු. අර සුපුරුදු පරිදි අපි ස්ටයිල් ටැග් එකට යනවා. ගිහිල්ලා මෙතන සිලෙක්ට් එක වෙන්න ඕනේ මොකක්ද? මෙතන සිලෙක්ට් එක වෙන්න ඕනේ UL කියන්නේ. මොකද අපි මෙතන වෙනස් කරගන්න යන මොන ටැග් එකද? UL ටැග් එක තමයි වෙනස් කරගන්නේ. ඒ නිසා මෙතන සිලෙක්ට් එක වෙන්න ඕනේ UL. ඊට සංග්‍රහණ දෙක දැම්මා. දාලා මෙතන අපි දානවා list style type කියලා. දාලා මේ විදිහට තිද්දක දාලා අපිට ටයිප් එක වෙනස් කරගන්න ඕන නම් අපි අවශ්‍ය නම් අපිට ටයිප් වෙනස් කරගන්න. දැන් ඩිස් කියන එක අපිට මෙහෙම දාන්න පුළුවන්. අපිට ටයිප් වෙනස් කරන්න ඕන කියලා හිතනවා. සර්කල් කියන එක නිසා මම මෙතන දානවා සර්කල් කියලා. මෙතන දාන්න සර්කල්. එහෙම කරන්නේ දැම්මා සේව් කර. බලන්න වෙනද? right. අන්න සර්කල් එක උනේ. දැන් කලින් මම කරේ HTML පාවිච්චි. දැන් මෙතන කරේ CSS පාවිච්චි කරලා. කොහොමද කරේ? අපිට අවශ්‍ය වෙනස් කරන්න ටැග් එක මොකද්ද? select එක මොකද්ද? UL. හරි. UL එක select කරා මේ. මෙතන UL එක select කරා. ඊට පස්සේ සංග්‍රහණ දැම්මා. දාලා මොකද්ද වෙනස් කරගන්න ඕන අපි ප්‍රොපර්ටි එක මොකද්ද? list style type. list එකේ style එක type මොකද්ද කියන එකයි මෙතන වෙනස් කරන්න. එහෙනම් මොකක්ද type එක වෙන්න ඕනේ? circle වෙන්න ඕනේ. එහෙනම් මේ විදිහට දැම්මහම අපිට මෙතන මේ විදිහට circle විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා square කියලා. square කරලා අපිට පුළුවන් මේක මේ විදිහට හදාගන්න. එහෙනම් ඔන්න මතක තියාගන්න, පාඩම් කරන්න, දැනගන්න. මොකක්ද UL tag එකේ අපිට අදාළ type වෙනස් කරගන්න ඕන නම් CSS පාවිච්චි කරලා මෙන්න මේ කෝඩ් එක පාවිච්චි කරන්නේ. මේ style type square කියලා දාන්න. උදිර තමයි අපි අවශ්‍ය අපේ tag එකේ අවශ්‍ය අපේ UL tag එකේ අදාළ මේ විදිහට පෙන්වන මෙන්න මේ බෝල ටික වෙනස් කරන්න ඕන. මේ විදිහට type වෙනස් කරන්න ඕන විදිහට. ඊට බලන්න තව කීපයක් තියෙනවා. තව කීපයක් තියෙනවා. දැන් අපිට order list එකක් දින ගන්න තියෙනවා. හරි. මතක ඇති අපි HTML වල order list එක හදුවා. මම මෙතන order list එකක් හදලා පෙන්නනවා මේත් එක්කම. දැන් අපිට order list කියලා කියන්න පුළුවන් මෙන්න මේ විදිහට දාන්න පුළුවන්. හරි. order list එක කරන්න මොකද්ද වෙන මොකොත් නෙමෙයි මේ ටයිප් කරනම් මේ ඉලක්කම් වලින් ඒ කියන්නේ පිළිවෙලකට පෙන්නනවා මේ 1 2 3 මේ විදිහට ඉලක්කම් වලින් පෙන්නන්න ඕන නම් order list එක පාවිච්චි කරන්න පුළුවන්. මතක ඇති මේ order list එකේ ඒකෙත් අපිට type වෙනස් කරගන්න පුළුවන් මේ විදිහට. අපි දැන් මෙතන type එක simple A කියලා. මෙතන හැදෙනවා simple A වලින්. අපි දැන් මෙතන capital A කියලා. මෙතන හැදෙනවා capital A ඉඳන්. අපි දැන් මෙතන I කියලා. මෙතන හැදෙනවා රෝම ඉලක්කම් ටික. මේ විදිහට ලස්සනද. simple I දැම්මොත් එහෙම simple I වලින් රෝම ඉලක්කම් ටික හැදෙනවා. උන්වම හැදෙනවා. හරි. එතකොට මේ අපි ඉගෙනගෙන තියෙනවා මේ වෙද්දි. හරි. දැන් ওই වැඩේ අපි කරේ HTML පාවිච්චි කරලානේ. මේ වැඩේ අපි කරේ HTML පාවිච්චි කරලා. දැන් අපිට ඕන ඔය වැඩේ කරන්න CSS හරහානේ. right. එහෙනම් බලමු. සාමාන්‍යයෙන් OL tag එක කොහොමද වෙනස් කරන්නේ කියලා CSS වලින්. right. මෙතන එහෙනම් select එක වෙන්න ඕනේ කවුරුත් නෙමෙයි. වෙන කවුරුත් නෙමෙයි OL එක තමයි select එක වෙන්න ඕනේ. semicolon එක දැම්මා.
ඊට පස්සේ අපි මෙතන පාවිච්චි කරනවා දැන් list style type එකම තමයි මෙතනත් දාන්නේ list style මේ විදිහටම ඉරි කැලේ එහෙම ගහලා හරියටම දාන්න ඕනේ නැත්නම් ඉතින් වරදිනවා right style type හරි මේ මැදි ඉරි කැලේ එහෙම තියෙන්න ඕනේ ස්පේස් තියලා හරියන්නේ නැහැ වර කමා දාලා හරියන්නේ නැහැ මේ ඉරි කැලේ හරියන් තියෙනවා list style type එක මෙතන අපිට type එක දාගන්න පුළුවන් මෙතන තියෙනවා එක එක ඒවා right ඔයාට අවශ්‍ය නම් මේ විදිහට simple අකුරු වලින් යන්න ඕන නම් ඔයාට lower alpha කියලා මේ විදිහට මෙතන ලියන්න පුළුවන් lower alpha හරි alpha හරි මේක අපි save කරලා බලමු lower alpha දාලා ඔයාලට පේනවා සිම්පල් වලින් තමයි එන්නේ. ඊට පස්සේ මේක කැපිටල් වලින් ඕන නම් ඔයාලට මෙතන දාන්න ඕනේ අපර් ඇල්ෆා කියලා. ඊට පස්සේ මෙතන අපි සේව් කරනවා ඔන්න අපර් ඇල්ෆා කියලා එන්නේ. ඊට පස්සේ තව ඒවා තියෙනවා අපිට ඉගෙන ගන්න. මේ බලන්න. තව තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් රෝමන් වලින් යන ලෝවර් රෝමන් කියලා මෙතන දෙන්න පුළුවන්. ඒක මම දීලා පෙන්නන්නම්. ලෝවර් රෝමන්. ලෝවර් රෝමන්. ඊට පස්සේ මේක සේව් කරලා බලමු. බලන්න ලෝවර් රෝමන් එනවා. ඊට පස්සේ කැපිටල් වලින් ඕන නම් අපර් රෝමන් කියලා දෙන්න. දීලා මෙන්න මේ විදිහට අපිට අපර් රෝමන් එක ගන්න පුළුවන්. ඊට පස්සේ හරි. ඊට පස්සේ අපි යනවා එකත් හරි. ඒසාවට ඕන නම් මේ ලෝවර් ග්‍රීක එක යටතේ අපිට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලෝවර් ග්‍රීක කියන්නේ ග්‍රීක අකුරු. හරි ග්‍රීක අකුරු වලින් ඔන්න ඉලක්කම් ටික එනවා නම් අපිට මෙන්න මේ විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි එහෙනම් කොහොමද ඒක කරන්නේ? හරි. ඒකට ඒක කරන්න පුළුවන් අපිට ලෝවර් ග්‍රීක කියලා මෙතන දාන්න පුළුවන්. මෙතන මේ විදිහට ලෝවර් ග්‍රීක. ලෝවර් ග්‍රීක. මේක කරලා බලමු. මොනවාට වෙනවා ලෝවර් ග්‍රීක වලින් අකුරු වෙනවා. තව මොන හරි පල්ලෙට දාද්දි ඒවටත් අකුරු ගන්නට හැදෙනවා. ග්‍රීක අකුරු තමයි එන්නේ. එක එක අකුරු තියෙනවා. හරි මේක මතක තියාගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ ග්‍රීක අකුරු දානවා නම් ඔන්න ඔහොම කියලා මතක තියාගන්න. ග්‍රීක අකුරු මතක තියාගන්න ඕනේ නැහැ. right. ඒ විදිහට ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. right. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්තා මේ කොහොමද ලිස්ට් එකක දේවල් වෙනස් කරන්න කියන එක අපි ඉගෙන ගත්තා. right. ඊළඟට බලමු අපි කොහොමද මේ ටෙස්ට් අලයින් එක. ඒ කියන්නේ අපිට තියෙන වචන හෝ වෙන්න පුළුවන් අකුරු වෙන්න පුළුවන් පුරක් වෙන්න පුළුවන් කොහොමද ඒක අලයින් කරන්නේ එහාට මෙහාට යවන්නේ කොහොමද වෙබ්සයිට් එකේ හරි ඒකට පාවිච්චි කරන දා අපි හිතන්න අපිට තියෙනවා අපි වෙන කොට ටයිටල් පිළිවෙලට හදාගන්න ඊට එකක් දාලා අපි හදාගමු හරි ඇසිඩ් කියලා දාගමු දැන් මේ ඔයගොල්ලෝ ටයිප් කරන්න ඕනේ ඉතින් ප්‍රැක්ටිකල් එක කරන්න දැන් ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එක කරනකොට බලන්න දෙයක් නැහැ ඒ නිසා ඔයගොල්ලෝ කලින් ප්‍රැක්ටිකල් එක කරන්න ඕනේ කරලා එක එක බලන්න. දැන් මේක මම කොහොමද YouTube එකට දානවා. ඒකට ඒක කොහේ තේරෙන්නේ නැති පාඩයක් තියෙනවා නම් ආයෙ බලලා ඒක තේරුම් ගන්න පුළුවන්. හරි. ඒකට මේක නෝට් මුකුත් ලියන්නේ නැහැ. මොකද ටියුටර් එකේ තියෙන නිසා. ඉතින් අපිට කාලෙත් ඉතිරියි වැඩ ගොඩක් කරගන්න පුළුවන් නිසා. right. හරි. එතකොට හරි. දැන් මෙතන සාමාන්‍යයෙන් අපිට පේනවා දැන් මේක P-Tech එක මම මේක සේව් කරා. ඔයාලට පේනවා මේ P-Tech එකේ ICT කියන එක මෙන්න මෙතන තමයි තියෙන්නේ. හරි. මට මේක මේ වෙබ්සයිට් එකේ මැද්දට ගන්න ඕනේ. හරි. වෙබ්සයිට් එකේ මැද්දට ගන්න. මට වෙබ්සයිට් එකේ දකුණු පැත්තටම ගන්න ඕනේ. හරි. අන්න ඒ විදිහට අපිට මේක තියෙන තැන වෙනස් කරගන්නයි ඕනේ. එහෙනම් ඒකට මොකද කරන්නේ? හරි. සාමාන්‍යයෙන් අපිට ඔය වැඩේ කරගන්න පුළුවන් HTML වල මේ P-Tech එක ඇතුළේ align කියලා මෙහෙම දාලා අපිට මෙතන දුන්නොත් එහෙම right කියලා. ඕක හරහා පුළුවන් අපිට මේ විදිහට වෙබ්සයිට් එකේ මේ දකුණු පැත්තට ගන්න. දැන් මේක පේන්නේ නැහැ මොකද මේ ස්ක්‍රොල් කරන්න. හරි. ඔයාලට පේනවා මෙතන දකුණු පැත්තට ඇවිල්ලා තියෙනවා. දකුණු පැත්තට ඇවිල්ලා තියෙනවා. එහෙම ගන්නම්. හරි දකුණු පැත්තට ඇවිල්ලා තියෙනවා. හරි. දකුණු පැත්තට ඇවිල්ලා තියෙනවා P-Tech එක. right. එතකොට මෙතන align center කියලා දැන් මේ HTML වලින් කරන්නේ CSS වලින්. align center කියලා දාන්න. දැන් මම මෙතන center එනවා. මම කියද්දි පොඩි මෙතන ICT කියලා තියෙනවා. මේ මැද්දට තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙතන මම align left කියලා දැම්මොත් මොකද වෙන්නේ? කොහොමද left එක තමයි එන්නේ. හරි. ඔන්න මට එනවා. ඔය විදිහෙන් ගන්න පුළුවන්. ඔය වැඩේ කොහොමද CSS වලින් කරන්නේ? ඒක තමයි ඉගෙන ගන්න යන්නේ. ඔය වැඩේ අපි CSS වලින් කරන්නේ කොහොමද? හරි. එහෙනම් සරලයි. ඔය වැඩේ CSS වලින් කරන්න පුළුවන් අපිට test align කියන එක තමයි පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන්. මෙතන select එක වෙන්නේ P-Tech එක. ඉතින් මේ සංගලවරන් දෙක දැම්මා. දැන් අපි මෙතන දානවා text align කියලා. දාලා ඔයාට අවශ්‍ය විදිහට මෙතන center නම් ඔයාට අවශ්‍ය center කරගන්න නම් මැද්දට කරගන්න center කියලා දාන්න. දාලා මම මේක semicolon එක දාලා මේක save කරන්න. බලන්න ඔන්න මැද්දට එන්න. ඔයාට අවශ්‍ය නම් මේක දකුණට ගන්න. ඔයාට මෙතන දාන්න පුළුවන් right කියලා. මේක save කරනවා right කියලා ගන්න. එහෙනම් මෙන්න මේ විදිහට CSS වල internal CSS වල අවශ්‍ය select එක දැම්මා text align කියලා දැම්මා. ඊට පස්සේ අවශ්‍ය වාට මැද්දට නම් මේ center කියලා දැම්මා දකුණට නම් right කියලා දැම්මා වමට නම් left කියලා දැම්මා. කොහොම දාලා වාට පුළුවන් මේක මොනවා කරගන්නද? ඔයාගේ අවශ්‍ය වචන ටික වෙන්න පුළුවන් අකුරු ටික වෙන්න පුළුවන් වෙබ්සයිට් එකේ දකුණටද වමටද මැද්දටද හදාගන්න පුළුවන්. right. ඔන්න විදිහට ඒ වැඩේ හරි. ඊට පස්සේ දකුණට ගන්න ඕන right එක මෙතන දාලා තියෙනවා වමට ගන්නවා left එක දාලා තියෙනවා. හරි. right. ඊට පස්සේ තියෙනවා මේ දාර හැඩ ගැනීම කියලා ඒක මම තව ටිකකින් කතා කරනවා. දැම්ම කතා කරන්නේ නැහැ.
ඒ ටේබල් එක සම්බන්ධ තමයි කතා කරන්නේ. හරි. ඒක මම තව ටිකකින් කතා කරනවා. right. ඊළඟට එන්න මෙන්න මෙතන. CSS භාවිතයෙන් පසුබිමට පින්තූර එකතු කිරීම. හරි CSS භාවිතයෙන් කොහොමද අපිට මේ පින්තූරයක් එකතු කරන්න කියන එක තමයි මෙතන කතා කරන්නේ. මෙතන අපි පින්තූර එකතු කරගන්නේ වෙබ්සයිට් එකේ පිටිපස්සට. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක. එහෙම නැතුව අපිට වෙබ්සයිට් එකටම නෙමෙයි ඇතුළත් කරන්නේ. වෙබ්සයිට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට. හරි. අපිට වෙබ්සයිට් එකට මේ ෆොටෝ එකක් දානවා නම් අපි img tag එක පාවිච්චි කරන්නේ මේ HTML වල. මෙතන එකක් නෙමෙයි කියන්නේ. මෙතන කියන්නේ CSS පාවිච්චි කරලා බෑග්ග්‍රවුන්ඩ් එකට කොහොමද අපි ෆොටෝ එකක් දාන්නේ කියන එක. right. ඒකට කෝඩ් එක තියෙනවා. මෙන්න මේක තමයි කෝඩ් එක. right. පැහැදිලි කරගමු මේක. එහෙනම් අපි දාලා බලමු ෆොටෝ එකක්. හරි. මෙතනදී මෙතනදී මොකද වෙන්නේ? දැන් මම මේක අයින් කරගන්න. හරි. දැන් අපේ බොඩි එකට තමයි මෙතන දාන්න ඕනේ මොකද්ද? ෆොටෝ එක. හරි. අපේ බොඩි එකට තමයි මෙතන දාගන්න ඕනේ මොකද්ද? ෆොටෝ එක. එහෙනම් අපි සිලෙක්ට් ටැග් එක වෙන්න ඕනේ මෙතන බොඩි ටැග් එක තමයි මෙතන සිලෙක්ට් කරනවා. හරි. දාලා එතන තියෙනවා ප්‍රොපර්ටි එක background image කියන ප්‍රොපර්ටි එක. හරි. බොඩි ටැග් එක සිලෙක්ට් කරා. ඒ බොඩි ටැග් එක සිලෙක්ට් කරේ මොකද බොඩි එක ඇතුළට තමයි අපි ෆොටෝ එක දාන්නේ. එතකොට මෙතනදී background එක image කියලා මෙතන අපි ගත්ත ඒ ප්‍රොපර්ටි එක. දාලා ඒක value එක විදිහට මෙතන URL කියලා දෙන්න. මේ URL එකේ අදහස තමයි අපේ ෆොටෝ එක තියෙන තැන තමයි මේ URL එකේ දෙන්නේ. හරි මේ URL එකත් එක්ක අපි දෙන්නේ මොකක්ද? අපි ෆොටෝ එක තියෙන තැන. එහෙනම් මේ විදිහට අපි ෆොටෝ එක තියෙන තැන දෙමු. එහෙනම් මම මෙතන ෆොටෝ එකක් තියෙනවා මම ඒක ගන්නම්. මගේ ඩෙස්ක්ටොප් එකේ ෆොටෝ එකක් තියෙනවා. මෙන්න ෆොටෝ එකක මම ඉතින් photo.jpg කියලා තියෙනවා. මම ඒක කොපි කරගන්න මේ විදිහට රීනේම් එක. right. දාලා මම මෙතනට ෆොටෝ එකේ නම දාන්නම්. මේ විදිහට නැත්තම් හරියට දාන්න ඕනේ නැත්තම් වැරදි. හරි. දැන් මම මේක සේව් කරා. මේක රිෆ්‍රෙෂ් කරලා බලමු. ඔන්න එහෙනම් මගේ වෙබ්සයිට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට අර ෆොටෝ එක ඇවිල්ලා තියෙනවා. හරි. වෙබ්සයිට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට මේ ෆොටෝ එක ඇවිල්ලා තියෙනවා. මම ගත්ත ෆොටෝ එක. දැන් මතක තියාගන්න බෑග්ග්‍රවුන්ඩ් එකට වාගේ වෙබ්සයිට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට ෆොටෝ එකක් දානවා නම් අනිවාර්යෙන් බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් කියලා ප්‍රොපර්ටි එක දාලා URL එක හරහා මේ විදිහට අපි ෆොටෝ එක තියෙන ස්ථානය දෙන්න ඕනේ, ලොකේෂන් එක දෙන්න ඕනේ. එහෙනම් වැඩේ පැහැදිලි. right. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය නම් මේ ඉමේජ් එක ඔව් right. එතකොට ඔයාලට මෙතන බෑග්ග්‍රවුන්ඩ් මේ බොඩි එකේ බෑග්ග්‍රවුන්ඩ් නෝ රිපීට් කියලා මෙහෙම දැම්මහම ඔයාලට පුළුවන් මේක හදාගන්න. ඒ කියන්නේ මෙන්න මේ කෝඩ් එක දැම්මහම නෝ රිපීට් කියන කෝඩ් එක හරහා දැම්මහම ඔයාලට පුළුවන් මේක රිපීට් කරගන්න නැතුව එකම ෆොටෝ එක විතර තියාගන්න. ඒක නම් ඔප්ෂන් නැහැ. ඔයාලට පේනවා මේ එකම ෆොටෝ එක ඇවිල්ලා තියෙනවා මේ බෑග්ග්‍රවුන්ඩ් එක රිපීට් වෙන්නේ නැතුව. එහෙම ගන්නත් පුළුවන්. ඒකට දාපු කෝඩ් එක තමයි මේ තියෙන්නේ. බෑග්ග්‍රවුන්ඩ් රිපීට් නෝ රිපීට් කියන එක දාන්න පුළුවන්. ඒක නම් අවශ්‍ය නැහැ. ඒක මේක මේ දැනගෙන තියාගන්න. හරි. ඒක අවශ්‍ය නැහැ. right. ඊට පස්සේ අපි එමින් කතා කරන්න අපූර්ව විශාලත්වය වෙනස් කිරීම. අපූර්ව විශාලත්වය වෙනස් කිරීම කතා කරමු. අප්ලෝඩ් කරනවා. right. ඊට පස්සේ අපි බලමු අකුරු වල විශාලත්වය වෙනස් කරන්න කොහොමද කියලා. හරි අකුරු වල සයිස් එක වෙනස් කරන්න කොහොමද කියලා බලමු. හරි. දැන් අපි HTML ඉගෙන ගත්තා අකුරු වල සයිස් එක වෙනස් කරන විදිහ. මම මෙතන පීඩක් එකක් දාලා ඉතින් සේව් කරලා. හරි. පීඩක් එකක් දාලා මම මෙතන අකුරු ටිකක් දාලා ඉන්න මොන හරි ගාන කර සේව් කරා. සාමාන්‍ය ඕන දැන් ඔයගලන්ට පේනවා පීඩක් එකේ අකුරු ටික ඔන්නම තමයි පේන්නේ. good morning කියලා ඔන්නම තියෙනවා. good morning කියලා ඔන්නම තියෙනවා. දැන් අපි මේ ඉගෙනගෙන තියෙනවා HTML වලින් මේ අකුරු වල size එක වෙනස් කරගන්න නේද? font tag එක පාවිච්චි කරලා මේක ඇතුළේ size කියලා මේ දාන්න පුළුවන් attribute එකක්. හරි. මේක මම 5 වගේ දාන්න. හරි මෙතන font tag එක close කරනවා. මේක අපි ගන්න තියෙනවා නේද? බලන්න මෙතන අකුරු size එක වෙනස් වෙනවා. 5 කියලා දැම්මා. මම මෙතන දාන්න 7 කියලා. 7 කියලා දැම්මම කාඩිය වල ලොකුනේ. ඔන්න ඔය විදිහට size එක හරහා අපිට පුළුවන් මේ font එකේ මේ අකුරු ටික ලොක් කරගන්න. එතකොට මේ දැන් මෙතන size එක උඩරිම 7 වෙනකම් විතරයි තියෙන්නේ. මම ඒකත් මතක් කරගන්නම්. මේ size එක ගත්තාම අකුරු උඩරිම 7 වෙනකම් විතරයි තියෙන්නේ. 8 දැම්මම 8ක් නෑ. ඒක පොඩි වෙනවා. ඒක පොඩි වෙන්නේ එකම size එක තමයි තියෙන්නේ. එහෙනම් උඩරිම size එක තියෙන්නේ 7 වෙනකම් විතරයි. right. එහෙනම් ඔය කරේ මොකද්ද? HTML පාවිච්චි කරලා අකුරු වල විශාලත්වය වෙනස් කරනවා. දැන් කරන්න යන්නේ මොකක්ද? දැන් කරන්න යන්නේ CSS පාවිච්චි කරලා අකුරු වල විශාලත්වය වෙනස් කරන්න. එහෙනම් කොහොමද CSS හරහා අකුරු වල විශාලත්වය වෙනස් කරන්නේ? එහෙනම් මේකේ අපේ ටැග් එක වෙන්න ඕනේ සිලෙක්ට් එක වෙන්න ඕනේ P එක. නම් සංග්‍රහණ එක දැම්මා. දාලා අපි විතර දාන්න ඕනේ.
මෙන්න මේ font size කියන property එක. හරි. right. එහෙනම් අපි දාමු font size කියන property එක. font size. ඊට පස්සේ අපි දානවා point ගන්න කොච්චර size එකකින් වෙනස් වෙනවද කියලා. මම මෙතන දානවා 80ක් විතර point 80ක් විතර. දාලා semicolon දාලා මෙතන මම save කරන්නම්. අන්න බලන්න 80ක් විතර විශාල වෙනවා. right. ඊට පස්සේ අපි මෙතන දාමුකෝ 70ක් විතර. දාන්න මේක මේක බලමු ඔන්න 70ක් විතර ආවා. ඊට පස්සේ අපි දාමු මෙතන 10ක් විතර. බලන්න ඔන්න 10ක් ගන්නට ආවා. හරි. ඒතකොට මේක එක එක size එක වෙනස් කරන්න පුළුවන්, point එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන දාලා තියෙන ප්‍රමාණය අනුව. හරි. right. මම මෙතන දාන්නම්කෝ 800ක් විතර. 800ක් විතර දාලා save කරාම මෙතන බලන්න පුළුවන් අපිට point 800ක් එනවා. නැත්නම් ඔන්න point 800ක් විතර ඇවිල්ලා තියෙනවා. ඒ වාට තේරෙන්න ඕනේ මේ HTML පාවිච්චි කරලා මේ දේවල් කරන්න බෑ. හරි. මේ වගේ දේවල් අපිට කරන්න බෑ HTML පාවිච්චි. තව තව ලස්සන කරගන්න බෑ HTML පාවිච්චි. සීමාවක් තියෙන HTML. ඒත් මේ CSS වලට ආවම මේ සීමාව බෙදෙනවා. අපිට පුළුවන් තව තව ලස්සන කරගන්න. right. මම සාමාන්‍ය ගාන මෙතන දාන්නම් 40ක් වගේ. right. ඔන්න එහෙනම් ඉගෙන ගන්න මතක තියාගන්න පාඩම් කරන්න අකුරු වල විශාලත්වය වෙනස් කරන්න පුළුවන් CSS වල font size කියන attribute එක මේ property එක හරහා. ඊට පස්සේ ඒකෙන් point දීලා මේ විදිහට හදාගන්න පුළුවන්. එහෙනම් ඊළඟට බලමු අකුරු වල හැඩය වෙනස් කරන්නත් අපිට පාවිච්චි කරන්න පුළුවන් අකුරු වල හැඩය. හරි. ඒකට තියෙනවා font family. right. මොකද මේ අකුරු වල හැඩය කියලා කියන්නේ? ඉස්සෙල්ලා පොඩ්ඩක් කතා කරලෙමු. මෙතන word එක ඔයගොල්ලෝ පාවිච්චි කරලා ඇති. අපි ගමුකෝ ICT කියලා. හරි. මේ විදිහට කියලා කරගන්න. හරි. දැන් මේක අකුරු වල හැඩේ. මොකද අපි කියන font face එක කියලා. font face ගත්තාම එක එක font face තියෙනවා. හරි. ඔයාලට වෙන මේ සෑහෙන font face තියෙනවා. මේ තියෙන Algerian කියන font face එකක් තියෙනවා. ඒක දැම්මම මෙන්න මෙහෙම. තව font face එකක් තියෙනවා. මේ ගොඩක් ඒවා තියෙනවා. ඔයගොල්ලෝ මේක දන්න ඕනේ කතන්දරේ. හරි. මේ එක එක font face තියෙන. එක එක වර්ග. හරි. තව එකක් මම select කරන්න. මේක. right. ඔය එක එක දාති font face තියෙනවා. දැන් එතකොට ওই විදිහට කොහොමද වෙබ්සයිට් එකේ font face එකක් ඇතුළත් කරගන්නේ? අපි ගමු Algerian කියන එක. දැන් මෙන්න මේ අකුරු හැඩෙන් මෙන්න එහෙම නැත්නම් අපි කියන මේ ෆොන්ට් ෆේස් එකකට අනුව කොහොමද අපි අපේ වෙබ්සයිට් එකට දාන අකුරු වලට මේ ෆොන්ට් ෆේස් එකෙන් හදාගන්නේ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. අපිට CSS වල ඔයාට අවශ්‍ය ෆොන්ට් ෆේස් එක දාන්න ඕන නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ෆොන්ට් ෆැමිලි කියන ප්‍රොපර්ටි එක. ෆොන්ට් ෆැමිලි. ෆොන්ට් ෆැමිලි කියන ප්‍රොපර්ටි එක පාවිච්චි කරලා විතර ඔයාට අවශ්‍ය පුරු ෆොන්ට් ෆේස් එකේ නම දාන්න තමයි තියෙන්නේ. එහෙනම් ෆොන්ට් ෆැමිලි එක දැම්මා ෆොන්ට් ෆේස් එකේ නම දාන්න. එහෙනම් මේක සේව් කරා බලමු අපේ වැඩේ වෙනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් තියෙන්නේ මෙහෙම. රිෆ්‍රෙෂ් කරාම ඔයගොල්ලන්ට පේනවා. good morning කියන එක අන්න Algerian කියන type එකකින් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මතක තියාගන්න දැනගන්න ඉගෙන ගන්න. අපිට අකුරු වල වෙනස් කරගන්න ඕන නම් face එක. එහෙම නැත්නම් වර්ගය අකුරු වල. හරි හැඩය වර්ගය වෙනස් කරගන්න ඕන නම් ඔයාට font family කියන property එක පාවිච්චි කරන්න ඕනේ. හරි. මෙතන එතකොට ඔයාලට P පාවිච්චි කරන්න පුළුවන්, H1 එක පාවිච්චි කරන්න පුළුවන්, කැමති select එකක් පාවිච්චි කරලා ඔය වැඩේ කරන්න පුළුවන්. දැන් සරලව මෙතන තේරුම අපේ වෙබ් අඩවියේ තියෙන P tag එක ඒකේ font family එක Algerian වෙන්න කියන එකයි මෙතන මේ කියන්නේ. හරි. එහෙනම් වැඩේ පැහැදිලි. right. ඊට පස්සේ එනවා ඊළඟ කොටසත් අපි බලමු. හරි. දැන් මේක කොහොම තමයි ඉතින් අපිට කතා කරගෙන යන්න තියෙන්නේ. මේ දේ වෙන්නේ මෙන්න මේකෙන් වෙන්නේ මෙන්න මේ දේ කියලා ඉතින් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. වෙන දෙයක් නෑ ඇත්තට. හරි. ඒතර මෙතන මේ පාඩමේ CSS වල තියෙන ඕගලන් තනිකරම මතක තියාගැනීමක් පාඩම් කිරීමක් උන් ඒක තනිකරම තියෙනවා. හරි. මට මෙතනදී කියලා දෙන්න පුළුවන් තියෙන්නේ. කියලා දෙන්න තියෙන්නේ ඇත්තටම මේකෙන් වෙන්නේ මෙන්න මේ වැඩේ කියන එක විතරයි. හරි. මේකෙන් වෙන්නේ මෙන්න මේ වැඩේ කියන එක විතර තමයි මට කියලා දෙන්න තියෙන්නේ. PHP වලට ආවම ටිකක් අමාරු වෙනවා. මේ HTML CSS කියන කොටස් ටික ලේසි. හරි. ඒතර PHP තමයි පොඩ්ඩක් ධර්ම කතන්දරයක් තියෙන්නේ. ඒක අපි ලස්සන කතා කරනවා. හරි. right. ඊට පස්සේ බලමු කොහොමද මේ අකුරු වලින් ඉරක් අඳගන්න කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලමු. මෙතන තියෙනවා අවශ්‍ය පරිදි ඉරක් ලියා දක්වන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ටෙස්ට් ඩෙකරේෂන් කියන එක. හරි. ටෙස්ට් ඩෙකරේෂන් එක. හරි. ඒතර අපි HTML වල අකුරු වලින් ඉරක් ඇඳලා තියෙනවා ඇත්තටම. හරි මම මේක අයින් කරන්න. HTML පාවිච්චි කරලා අකුරු වලින් ඉරක් ඇඳගෙන තියෙනවා. මේ මතක ඇති මේ U tag එක හරහා තමයි මේ වැඩේ කරන්නේ. U tag එක අවශ්‍ය මේ දෙපැත්තෙන් මෙහෙම දාගත්තා. දාලා මේක අපි ක්ලෝස් සේව් කරලා බලන්න. දෙපැත්තෙන් ගන්න good morning කියන ඔන්න ඇවිල්ලා තියෙනවා. දැන් ඔක කර HTML පාවිච්චි කරලා ඔක CSS වලින් කරන්නේ. සරලයි. මෙතන මම select කරනවා p tag එක. p tag එක select කරලා මම මෙතන දා ගන්නවා save කරලා එක. p tag එක select කරලා මම මෙතන දා ගන්නවා text property එක විදිහට text decoration ඊට පස්සේ underline text decoration underline. හරි. දැන් මම මොකද මේක property එක වෙන්නේ text decoration එක. මේක value එක වෙන්නේ මොකද්ද underline. එහෙනම් text decoration එක underline කියලා කියන්නේ යටින් ඉරක් අදින්නේ නේද? text decoration එක underline වෙනවා. right. ඒතර අපිට මේක මෙහෙම දාගන්න පුළුවන්. මෙතන මම දානවා overline කියලා. හරි. overline. overline දැම්මම උඩින් ඉරක් යනවා. දැන් ඔය HTML වලින් කරන්න බෑ. හරි. ඊට පස්සේ අපි දානවා මෙතන කලකක් තියෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙතන. line through කියන එක පාවිච්චි කරන්න පුළුවන් line through එක. line through.
line through හරහා අපිට පුළුවන් මේ විදිහට මේ අදාළ වෙබ්සයිට් එක මැද්දෙන් මේ විදිහට ඉලක්ක කරන ගන්න. sorry මේ අදාළ වචන වල මැද්දෙන් අකුරු වල මේ මැද්දෙන් ඉලක්ක කරගන්න පුළුවන් line through එක හරහා. right. ඒ විදිහට ඒකත් හරි. right. ඊට පස්සේ ඔය ටික තමයි අපිට ගණන් තියෙන මේ test decoration එක. right. ඊට පස්සේ දෙනවා sub selectors භාවිතය. හරි sub selectors භාවිතය තියෙනවා. right. right. මේකෙදි මොකද වෙන්නේ? හරි sub selectors මම පැහැදිලි කරන්නම්. හරි බලමු මේක. සබ්සෙට් එක පැහැදිලි කරන්න මම මෙතන පොඩි ටේබල් එකක් මට හදාගන්නම්. නැත්නම් ඒක පැහැදිලි කරන්නේ අමාරුයි සබ්සෙට් එක. එක්සල් එකේ පැහැදිලි කරගන්න ඕන නිසා ටේබල් එකක් හදලා ඉන්න. right ටේබල් එකක් හදමු. ටේබල් එක ඕපන් කරලා ටේබල් හදලා තියෙනවා මේ උද්දේශයෙන් වල. දැන් මුලින් නම් පැහැදිලි කරන්නේ ඒක. ඔයාලට තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් අහන්න ඕනේ. මම කරගෙන යන්නේ තු ක්ලියර් ඇති කියලා හිතාගෙන අනිවාර්යෙන් මොහොත දෙන්න. right එක සුමිතෙන් දානවා ටේබල් රෝ එක. ඊට පස්සේ ටේබල් ඩොට් ක්ලෝස් කරනවා. ඊට පස්සේ මෙතන දානවා ටේබල් හරි ඊට පස්සේ ටේබල් ඩේටා එකක් ටේබල් ඩේටා එකක් ගන්න ICT1 කියලා ICT1 කියලා තියෙන ඊට පස්සේ ටේබල් ඩේටා හරයක් අපි දාමු. ඒක දාමු. සේ තව එකක් කියමු. ඊට පස්සේ මුණ ටේබල් එක හදලා තියෙනවා. හරි. දැන් මම පොඩි වැඩක් කරනවා මේ මම මේක TD එකක් ඇතුලේ මම දාන්න මෙතන P කියලා දාන්න. හරි. මෙතන බලා ගන්න මම මේ එක ටේබල් රෝ එකක් ඇතුලේ තමයි මේ P කියලා දාන්න. අපි ටේබල් ගැන කතා කරලා තියෙනවා මේ වෙලාවේ. හරි. P close P open. මෙන්න මේ ටේබල් ඩේටා එක ඇතුලේ තමයි මේ P එක තියෙන්නේ. හරි. බලන්න වෙනසක් නැහැ තියෙන්නේ. මේක උතෝගෙන් ගා පෙන්නේ. හරි. මොකද්ද කරලා තියෙන්නේ? මෙන්න මේ TD එක ඇතුලේ මෙන්න මෙතන විශේෂයි. හරි. මෙන්න මෙතන මම කරලා දෙනවා TD එක ඇතුලේ P එකක් පාවිච්චි කරලා තියෙනවා. නේද? මෙතන චොට්ටක් විශේෂයි. හරි. ඊට පස්සේ මම මේ ටේබල් එකේ එළියෙන් මම දාන්නම් තව p tag එකක්. ටේබල් එකේ එළියෙන් මම දාන්නම් p tag එකක්. හරි. hello outside test. මේක outside test. ඉතින් ටේබල් එක ඇතුලේ නැති ටෙස්ට් එක. හරි. මම මේක රිෆ්‍රෙෂ් කරනවා. හරි. දැන් මේකත් ඔයා තේරුම් ගන්න මේකත් p tag එකක්. තේරුම් ගන්න මෙතනදී මේකත් p tag එකක් නේ. පැහැදිලි මම මෙතන දාලා තියෙන p tag එක නේ. මේක තේරුම් ගන්න ඕනේ නැත්නම් මේ සබ් එක හතර තේරෙන්නේ. මේක p tag එක. ඒ වගේම තමයි මෙන්න මේ ටේබල් එකේ තියෙන මෙන්න මේකත් p tag එකක්. හරි. මම මේක හදලා තියෙන්නේ p tag එකකින්. මේක හදලා තියෙන්නේ p tag එකකින්. මේ දෙකම p tag. outside text කියන එකයි ICT2 කියන එකයි දෙකම මොකක්ද? දෙකම p tag එකක්. එතකොට දැන් මම කරනවා ටේබල් එකක්. දැන් මෙතන මම කරනවා මෙහෙම. මම මුලින්ම මෙතන ටේබල් කියලා select කරනවා. ටේබල් ටැග් එක select කරනවා. මේ CSS පාවිච්චි කරන්නේ නැහැ. ටේබල් ටැග් එක ඇතුලේ මම දානවා මෙතන මෙහෙම p කියලා දානවා. දාලා ඊට මම කලර් එක මෙහෙම කරනවා රෙඩ් කරනවා. බලන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ කියලා. බලන්න මෙතන මේ රතු පාට උන ටේබල් එක ඇතුලේ ඉන්න p එක විතරයි. හරි. මෙන්න තියෙනවා subselectors. ඉතින් subselectors කියලා කියන්නේ අපිට පුළුවන් ටැග් එකක් ඇතුලේ තියෙන ටැග් එකක් පවා select කරගන්න. හරි. ටැග් එකක් ඇතුලේ තියෙන ටැග් එකක් පවා select කරන්න පුළුවන්. දැන් මෙතන අපිට පේනවා ටේබල් කියලා ටැග් එකක් තියෙනවා. ටේබල් ටැග් එක ඇතුලේ ඔයාලට ඕන මෙතන TD කියලා දෙන්නත් පුළුවන්. මම තා පැහැදිලිව TD කියලා දාන්න. හරි. ගැටලුවක් වෙන්නේ නැහැ දැම්ම කියලා. හරි. මෙතන බලන්න. මෙතන මොකද්ද කියන්නේ? ටේබල් ටැග් එක ඇතුලේ TD එක ඇතුලේ P කියන ටැග් එක තමයි මොනවා කරන්න ඕනද? කලර් රෙඩ් කරන්න ඕනද? දැන් මෙතනත් P ටැග් එකක් තියෙනවා මේ. ඔයාලට පේනවා මෙතනත් P ටැග් එකක් තියෙනවා. දැන් ඒක රතු වෙලා නැහැ. හරිද? ඒක රතු වෙලා නැහැ. මෙතන මම රතු කරන්න කියලා තියෙන කාව විතරද? ටේබල් ටැග් එක ඇතුලේ TD ටැග් එක ඇතුලේ ඒක ඇතුලේ ඉන්න P ව තමයි කලර් එක රෙඩ් කරන්න කියලා තියෙන්නේ. එතකොට මෙතන මෙයාව රෙඩ් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට පේනවා ටේබල් ටැග් එක. මෙයා තමයි ටේබල් ටැග් එක. ඒක ඇතුලේ TD ටැග් එක මෙන්න මේක තමයි TD ටැග් එක. ඒක ඇතුලේ P ටැග් එක මෙන්න මෙයා තමයි P ටැග් එක. ඒ කියන්නේ මෙයා තමයි මෙතන රතු වෙන්න කියලා තියෙන්නේ. හරි. මම නිකම් P කියලා දැම්මොත් මොකද වෙන්නේ? මේක අයින් කරලා P කියලා නිකම්ම දාමු. එතකොට වෙන්නේ ඔයාලට පේනවා මේකත් රතු වෙනවා මේකත් රතු වෙනවා. එතකොට අර සබ්ස්ටිටියුට්ස් පාවිච්චි කරලා නැහැ. සබ්ස්ටිටියුට්ස් පාවිච්චි කරද්දී අපිට කියන්න පුළුවන් මේ ටැග් එක ඇතුලේ ඉන්න කෙනාම තමයි වෙනස් වෙන්න ඕනේ කියලා අපිට කියන්න පුළුවන්. හරි. එහෙනම් මේ විදිහට සබ්ස්ටිටියුට්ස් පාවිච්චි කරන්නේ පොඩි ස්පේස් එකක් තියලා කමාව නම් දාන්න එපා. කමාව දැම්මොත් වැරදි. කමාව දැම්මම ටේබල් ටැග් එක TD ටැග් එක දෙකම කෙනෙක් තමයි ඉන්නේ. එහෙනම් මේ සබ්ස්ටිටියුට්ස් පාවිච්චි කරන්නේ ටේබල් ටැග් එක ඇතුලේ ස්පේස් එකක් කියන එකෙන් තමයි මේ තේරෙන්නේ ටේබල් ටැග් එක ඇතුලේ කියන්නේ. ඒ නිසා ස්පේස් එක තියලා තමයි සබ්ස්ටිටියුට්ස් අපි පාවිච්චි කරන්න ඕනේ. ඒක නිසා කමා තියන්න බෑ. කමා වෙලා group selectors කරා. කමා දැම්මොත් වෙන group selectors. හරි.
right substitutes කරන්නේ අපි ස්පේස් එකක් තියලා. හරියට නම් වැඩේ පැහැදිලි. right එහෙනම් මොන විදිහට substitutes අපි ඉගෙන ගත්තා. ඔය විදිහට අපිට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. ඊට පස්සේ අකුරු කැපිටල් සිම්පල් කරගන්න අපිට මේ පාවිච්චි කරන්න පුළුවන් මේ ටෙස්ට් ට්‍රාන්ස්ෆෝම් කියන එක. ඒකත් අපි ටෙස්ට් ට්‍රාන්ස්ෆෝම් කියන එක හරහා අකුරු කැපිටල් සිම්පල් කරගන්න පුළුවන්. වෙන එකත් අපි කරලා දාමු. හරි මම මේකේ ටේබල් එක මම පොඩ්ඩක් අයින් කරගන්නවා. දැන් ටේබල් එක වැඩක් නැහැ. හරි. මේකත් අපි අකුරු වෙනස් කරගමු. law ICT. මේක තමයි අපි තියෙන ටෙක්ස්ට් එක. හරි. දැන් මට ඕනේ මොකක්ද? මට අවශ්‍යයි මේක ඔයාලට පේනවා දැන් ඔක්කොම තියෙන්නේ මේ සිම්පල් වලින් වගේ තමයි තියෙන්නේ. මම මේක සිම්පල් වලින් දාන්නම් ICT. අර වෙනවා මේ ටෙස්ට් එක ඔක්කොම තියෙන්නේ සිම්පල් එකකින්. දැන් මට ඕනේ ඔක්කොම මොනවා කරගන්නද? ඔක්කොම මට ඕනේ මේ කැපිටල් කරගන්න. හරි. එහෙනම් මම මෙතන CSS වල හරහා කොහොමද කැපිටල් කරගන්නේ? මෙතන මට දාන්න පුළුවන් ටැග් එක මම සිලෙක්ට් කරනවා P කියලා. දාලා ඊට පස්සේ මම මෙතන දානවා text transform text transform අපා කේස් කියලා දාන්න. බලන්න මෙහෙම දැම්මම වෙනදී අපේ වෙබ්සයිට් එකේ දින ඔක්කොම අකුරු ටික කැපිටල් වෙනවා. text transform අපා කේස් කියලා දැම්මම ඔක්කොම අකුරු ටික කැපිටල් වෙනවා. right ඊට පස්සේ අපිට තාම පාවිච්චි කරන්න පුළුවන් lower case කියලා. lower case දැම්මම මොකද වෙන්නේ? අපේ ඔක්කොම ටික සිම්පල් වෙනවා lower case. බලන්න සිම්පල් වෙනවා නම් විතර ඔන්න ඔක්කොම සිම්පල් වෙනවා lower case දැම්මම. ඔන්න ඔක්කොම සිම්පල් වෙනවා. ඊට පස්සේ ආය අපිට තියෙනවා capitalize කියලා. capitalize එක මොකද වෙන්නේ? capitalize කියන එකෙන් වෙන දේ තමයි මේ ඔක්කොම මුල අකුරු විතරක් කැපිටල් වෙලා ඉතිරි අකුරු ටික සිම්පල් වෙන එක තමයි වෙන්නේ. එහෙනම් බලන්න මුල අකුරු කැපිටල් වෙලා ඉතිරි අකුරු ටික සිම්පල් වෙනවා. මම තව වචන එකක් මෙතන දාන්න මෙතන. දාමු ICT good morning කියන. මම නිකන් මෙහෙම දාන්න. good morning. බලන්න මුල අකුරු කැපිටල් වෙලා අනිත් අකුරු සිම්පල් වෙන එක තමයි මේ capitalize එකේදී වෙන්නේ. තවද කියන්නේ. ඔව්. ඊට පස්සේ අපිට තව තියෙන ඉගෙන ගන්න මේ අකුරු වලට හේවණලක් දාන්න හිට අපිට ඉගෙන ගන්න තියෙනවා. බලමු අකුරු වලට කොහොමද හේවණලක් දාන්න කියන එක. right. හරි. මෙතනදී අකුරු වලට හේවණලක් දාන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ shadow කියන එක ටෙස්ට් shadow කියන එක පාවිච්චි කරලා අකුරු වලට හේවණලක් දාන්න පුළුවන්. දැන් මේවා මේ HTML පාවිච්චි කරන්න බැරි දේවල්. හරි. right. එහෙනම් අපි බලමු මේකත් කරලා. right. විදිහට අපි දාමු text shadow මේ විදිහට right. එහෙනම් මෙතන බලන්න බලන්න text shadow. text shadow කියන්නේ property එක. ඒක මේ 1px කියලා කියන්නේ මෙතනදී අදහස් කරන්නේ මේ ඔයාලට පේනවා මෙතන අදහස් කරන්නේ මේ. ඒකෙන් අදහස් කරන්නේ 7 ඇල්ලේ දකුණු පසට ගන්න එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. හරි මෙන්න මේකෙන් අදහස් කරන්නේ දකුණු පසට ගන්න. පොයින්ට් කීයකින් පික්සල් කීයකින් දකුණු පසට ගන්න ඕනේ. ඊට පස්සේ b එකෙන් අදහස් කරන්නේ කොච්චර පල්ලෙහාට ගන්නවද කියන තමයි මේ b එකෙන් අදහස් කරන්නේ. c එකෙන් කියන්නේ අදාළ වර්ණය. හරි එහෙනම් අපි බලමු. මට 7 ඇල්ලේ මට ගන්න ඕනේ දකුණු පැත්තට ගන්න ඕනේ කියලා දන්නකෝ පික්සල් 40ක් වගේ. හරි ගන්න පික්සල් 5ක් වගේ. බලන්න දකුණු පැත්තට යනවා. 7 ඇල්ල ඕනේ දකුණු පැත්තට ආවා. ඊට පස්සේ මට පල්ලෙහාට ගන්න ඕනේ කියලා හිතන්නකො පික්සල් 8ක් වගේ බලන්න පල්ලෙහාට එනවා පික්සල් 8ක්. හරි ඔන්න විතර ගන්න. ඒකට මට කලර් වෙනස් කරගන්න ඕනේ කියලා හිතන්න ෂැඩෝ එකේ ග්‍රීන් කියලා බලන්න ඕනේ ග්‍රීන් කියලා කලර් වෙනස් වෙනවා. හරි ඔන්න විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. රයිට්. ඊට පස්සේ අපිට ලයින් හේට් එක පාවිච්චි කරලා අපිට මේ පේලි අතර පාතර වෙනස් කරගන්න පුළුවන්. ලයින් හේට් එක පාවිච්චි කරලා ඒකත් කරන්නේ. හරි. දැන් මම මේක අයින් කරගන්නවා. හරි. මේක අයින් කරගන්න බලමු. හරි මෙතන මම තව පේලි ටිකක් දාන්න මේ විදිහට. ඔයාලට පේනවා hello ICT කියලා good morning කියලා මේ විදිහට පේලි ටිකක් පල්ලෙට තියෙනවා. හරි පේලි ටිකක් පල්ලෙට තියෙනවා. ඉතින් මේක අතර ඔයගොල්ලෝ කියනවා මේ height එක line height එක. කියන්නේ මේ මැද්ද තියෙන ස්පේස් එක ටිකක් අඩුවෙන් වගේ තමයි තියෙන්නේ. ඔයාලට මේ මැද්ද ස්පේස් එක වෙනස් කරගන්න ඕන නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් line height කියන property එක. හරි කොහොමද පාවිච්චි කරන්නේ? මෙතන අපිට දාන්න පුළුවන් p කියන tag එක හරහා වෙනස් කරන්න පුළුවන්. හරි. මෙතන අපි දානවා line height කියන එක. දැන් මෙතන අපි දානවා line height කියලා. ඒක අර්ථය අපි දානවා කොච්චරද? ඔව්. පොඩි පික්සල් ගානක් අපිට දාන්න පුළුවන් කැමති ගානක්. දාන මිනිස් ඒක ගන්න. ඔයාලට පේනවා මෙතන line height එක වෙනස් වෙනවා. ඒ කියන්නේ පේලිය අතර පාර්ථවය වෙනස් වෙනවා. මෙතන දානම් 60 කියලා. 60 දැම්මම තාත් වෙනස් වෙනවා. හරි. ඊපස්සේ මම මෙතන දාන්නම් අපි දාමු line height එක 5ක් වගේ. 5 දැම්මම මෙතන අඩු වෙනවා. දැක්කද? ඔය විදිහට අපි line height එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ පේලිය අතර තියෙන පාර්ථවය අපිට වෙනස් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට line height එක පාවිච්චි කරලා. right. හොඳයි. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න පුළුවන් මේ වෙබ් පිටුවේ තියෙන අන්තර්ගතයක් අපිට අවශ්‍යම තැනට ගන්න පුළුවන් මේ text indent කියන එක හරහා. වෙබ් පිටුවේ තියෙන අන්තර්ගතයක් අපිට අවශ්‍යම තැනට ගන්න පුළුවන් මේ text indent එක හරහා. එහෙනම් ඒ වැඩේ කොහොමද කරන්න කියලා බලමු. හරි. දැන් මම එකක් විතරක් ගන්නවා. hello.
දැන් මේ විදිහට අපිට ගන්න පුළුවන් ටෙක්ස්ට් ඉන්ඩෙන්ට් එක කීකේ සෙට් එක පාවිච්චි කරලා සිම්පල් එක දැම්මා. මේ මොලනාන් දැම්ම දාලා ටෙක්ස්ට් ඉන්ඩෙන්ට් 50 කියලා දාලා තියෙනවා. right. ඒක මොකද්ද වෙන්නේ? දැන් හිතන්නකෝ මේ ටෙක්ස්ට් ඉන්ඩෙන්ට් එක අපිට ඕන කියලා හිතන්නකෝ මේ හෙලෝ කියන එක තාම නිකන් මැද්දට වගේ එන්න ඕන කියලා මෙතන මම දානවා 60 කියලා. ඔන්න බලන්න. තව ටිකක් මේක ඇත්ත. එවෙන මේ ටෙස්ට් ඉන්ටෙන්ට් එක හරියටම අවශ්‍ය පේලියට අපිට ගන්න පුළුවන්. අවශ්‍ය තැනට. මට ඕන කියලා හිතන්න මෙන්න මේ හරියට වගේ ටික මේ හරියට වගේ ඕන නම් කියලා හිතන්න මම මෙතන 70ක් වගේ දීලා බලන්න. දැන් ටිකක් ආවා. තව ටිකක් ගන්න ඕන කියලා හිතන්න. 80. නෝමෙන්. මම මෙතන දාන්නම්කෝ 200ක් වගේ දාන්නම්. අන්න එහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය ස්ථානටම ටෙක්ස්ට් ඉන්ටෙන්ට් එක පාවිච්චි කරලා ගන්න පුළුවන්. අන්න ඒක ඔය කියන්නේ. හරි ටෙක්ස්ට් ඉන්ටෙන්ට් එක හරහා ඔයාට අවශ්‍ය කන්ටෙන්ට් එක අවශ්‍ය තැනටම ගන්න පුළුවන්. හරි. ඉතින් ඒක මතක තියාගන්න තමයි තියෙන්නේ. right. ඊට පස්සේ තියෙනවා මේ IDC ලිට්ට සංකල්ප දෙක එකට කතා කරන්න ඕනේ. right. අපි මේදී මේ CSS වල අපි ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. දැන් මේ inline CSS ටිකත් අපිට කතා කරන්න තියෙනවා. right. අපි ඊළඟ දවසේ තමයි මේ class ලිට්ට සහ මේ IDC ලිට්ට ටික පාවිච්චි කරන්නේ. අද මම වෙනස් වෙන මේක ඉවර කරනවා. right. එතකොට මෙතන ගත්තහම තව අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ table එක සම්බන්ධව කතා කරන්න තියෙනවා. ඒක තමයි අපිට අලුතෙන් දෙයක් ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ ලබන සතිය අපි කතා කරනවා මේ IDC ලිට්ටස් ගැන සහ class ලිට්ටස් ගැන. අපි ලබන සතියේ කතා කරනවා. right. එතකොට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. එතකොට තේරෙන්නේ එතකොට සෙන් අයන්න. හරි. එතකොට මතක් කිරීමක් කරනවා අර මම දාලා දෙන ගීසර් එක්සෑම් එක පුළුවන් වෙලාවක් තියෙන එක කරන්න. ඒක කරලා දාන්න මම ලකුණු මේ දාලා දෙන්න. එතකොට ඒකේ වීඩියෝ එකත් මම ඉක්මනටම දානවා සහ අර IP ඇඩ්‍රස් එකත් රිවිෂන් වීඩියෝ එකක් මම දාලා තියෙන්නේ. එතකොට IP ඇඩ්‍රස් එක දන්න කෙනාට ඒ රිවිෂන් වීඩියෝ එක බලලා ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි යන්නේ. ප්‍රශ්න ටික දානවා. ප්‍රශ්න දාලා රිවිෂන් එකක් කරනවා. එතකොට ඒකේ දෙයක් ඔයාලට සෑහෙන දෙයක් කවර් කරන්න පුළුවන්. මහන්සි වෙන්න කියලා මම ආයෙ මතක් කරනවා. right. එහෙනම් අදට ක්ලාස් එක ඉවරයි. ටික කරන්න එනවා ප්‍රශ්න දෙන්න මැසේජ් එකක් දාන්න.